ළමයි අපි පාස් පේපර් ක්ලාස් එකේ 2019 ලෙවල් පේපර් එක ලිව්වා. ඒක මාක් කරලා දුන්නා. එතකොට ඔයාලගේ අඩුපාඩු ලකුණු අඩු වුණ තැන් හදාගන්න මම වෙනමම වැඩ ටිකක් දුන්නා. ඒ වැඩ ටික ඉක්මනට මට කරලා ගන්න. මේ තියෙන්නේ 19 පේපර් එකේ MCQ විවරණය. හරි. මම මුලින්ම අග 10න් පටන් ගන්නම්. පළවෙනියට මොකද්ද කියන්නේ? 41. හැලජන අතුරෙන් I2 ඝනයක් වන අතර Br2 ද්‍රවයකි. ඒක හරි. I2 ඉන්නේ ඝනයක් විදිහට Br2 ඉන්නේ ද්‍රවයක් විදිහට සාමාන්‍යයෙන් ඉදී. අණුක පෘෂ්ඨ වර්ගඵලය වැඩිවීමත් සමග ලන්ඩන් බල වඩා ප්‍රබල වේ. ඒක අපි කතා කරන්නේ ජෙනරල් වලදී කාණ්ඩය දිගේ පල්ලෙහාට යද්දී දැන් මේ වගේ අරේ වැඩි වෙනවා ඒත් එක්ක අණුක ස්කන්ධ වැඩි වෙනවා. එතකොට අපි කතා කරාද මෙයාලා ඔක්කොම නිර්ද්‍රව්‍යයිනේ. I2 ගත්තත් නිර්ද්‍රව්‍යය කියන්නේ මේ එකම જાතිය පරමාණු ඉන්න නිසා එයා නිර්ද්‍රව්‍යයි. එකම જાතිය පරමාණු දෙකක් බැඳලා ඉන්න නිසා විද්‍යුත් ඍණතාව වෙනසක් ගන්න බැරි නිසා එයාලා නිර්ද්‍රව්‍යයි. එතකොට නිර්ද්‍රව්‍ය අයගේ ඇති වෙන්න පුළුවන් මේ ඔක්කොම ජෙනරල් වලදී කතා කරා ඒ වීඩියෝස් ඕනෑයි මගෙන් ඉල්ලන්න මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් මුලින්ම බේසික් තියරි ටික පුළුවන් වෙන්න ඕනේ ප්‍රශ්න කරන්න කලින්. එතකොට නිර්ද්‍රව්‍ය අය අතර ඇති වෙන්නේ අපි කිව්වා ලන්ඩන් බල කියලා. එතකොට ලන්ඩන් බල ප්‍රබලතාවය වැඩි වෙන්න බලපාන මූලිකම හේතුව තමයි මෙයාලගේ අණුක ස්කන්ධය වැඩි. ඒ කියන්නේ අණුක පෘෂ්ඨික වර්ගඵලය වැඩි වීම. පෘෂ්ඨික වර්ගඵලය අණු වල වැඩි වෙද්දී ලන්ඩන් බල ප්‍රබල වෙනවා. මේ කතාව හරි. එතකොට මේකට තියෙන සම්බන්ධය මොකද්ද? ලන්ඩන් බල ප්‍රබලතාවය වැඩි වෙනවා කියලා කියන්නේ. නැත්නම් අන්තරාණුක ආකර්ෂණ බලවල ප්‍රබලතාවය වැඩි වෙනවා කියලා කියන්නේ. ඒවායේ ද්‍රවාංක තාපාංක වැඩි වෙනවා. ද්‍රවාංක තාපාංක වැඩි වෙනවා නම් ඒ නිසා තමයි උඩ ඉන්න F2 සහ Cl2 අය වායු විදිහට ඉන්නෙත් මේගොල්ලෝ ද්‍රව විදිහට ඉන්නෙත් පල්ලෙහාට යද්දි ඝනයක් විදිහට ඉන්නත් හේතුව ඕක තමයි. මේ ඒකට හේතුව තමයි කාණ්ඩේ පල්ලෙහාට යද්දි ලන්ඩන් බල ප්‍රබලතාවය වැඩි වෙනවා. මේක හේතුවක් විදිහට අපි ජෙනරල් වලදී කතා කරලා ද්‍රවාංක තාපාංක වැඩි වෙන එක. එතකොට තමයි උඩය වායු යටට යන ද්‍රව ඝන වෙනවා. එතකොට ඕක පහදනවා උත්තරේ අංක 1. ඊට පස්සේ දෙන ලද පීඩනයකදී උෂ්ණත්වය වැඩිවීමත් සමග N2H2 ප්‍රතික්‍රියා කර NH3 සෑදෙන ප්‍රතික්‍රියාවේ ස්වයං සිද්ධතාවය පහළ බසී. හරි ඒකත් බලමු. අයත් බලමු එක. දැන් N2 ධන H2 NH3 හැදෙනවා. අපිට මේක සිලබස් එකේ තියෙන සමීකරණයක් නේ. එතකොට අපි මේක පොඩ්ඩක් දැනන් ඉන්න ඕනේ ලියන්න. N2 ධන N2 ධන H2 gas හදනවා NH3. ඔක බැලන්ස් කරාම එන්නේ මෙතෙන්ට 2යි මෙතෙන්ට 3යි. දැන් මේ ප්‍රතික්‍රියාවේ ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකයි. ඒක අපි දැනන් ඉන්න ඕනේ. මතක තියාගන්න මේ NH3 හදන එකේ ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකයි. ඒ කියන්නේ ඩෙල්ටා H ඍණ කියලා චුට්ටක් දැනන් ඉන්න ඕනේ. එහෙමනම් දැන් ඩෙල්ටා H ඍණ නම් එයාලා අපිට කියන්නේ මොකද මේකෙදි උෂ්ණත්වය වැඩි වෙනකොට ස්වයංසිද්ධතාවය ගැන එකක් අහලා තියෙන්නේ. මුලින්ම අපි ස්වයංසිද්ධතාවය ගැන බලද්දී මෙන්න මේ සමීකරණනේ අපිට ඕනේ ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S නේ. අපි දන්නවා දැන් මෙයා ඍණාගයක් කියලා ඩෙල්ටා H ඍණාගයක් කියලා අපි දන්නවා. මෙයා ඍණ කියලා දන්නවා. T කියලා කියන්නේ කොහොමද ධනාගයක්නේ? T ධනාගයක්. උෂ්ණත්වය ඍණ වෙන්න බෑනේ. කෙල්වින් වලින් අපි කතා කරමු. ඩෙල්ටා S ගන්නෙ කොහොමද? ඩෙල්ටා S ගන්නෙ අපි ශක්ති විද්‍යාවේදී කතා කරා. මේ වීඩියෝස් නැති අය ඉල්ලන්න මගෙන්. ශක්ති විද්‍යාවේදී අපි කතා කරනවා දැන් ස්වයං සිද්ධතාවය මේ ඩෙල්ටා S ගනිද්දී එන්ට්‍රොපිය ගනිද්දී එන්ට්‍රොපි වෙනස ගනිද්දී අපි බලන්න ඕනේ මේ පැත්තේ අහඹුතාවය කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඒ කියන්නේ මොකද එන්ට්‍රොපිය ගනිද්දී බලන්න ඕනේ. පළවල පැත්තේ වායු අණු ගාන කීයද? 2. නේ 2යිනේ තියෙන්නේ. ප්‍රතික්‍රියක වල පැත්තේ වායු අණු ගාන කීයද?
මෙතන 3යි, මෙතන 1යි, ඔක්කොම 4යි. එහෙමනම් වායු අණු ගාන 4 ඉඳන් 2ට අඩු තමයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එන්ට්‍රොපි වෙනස ගනිද්දී මේ පැත්තේ එන්ට්‍රොපිය වැඩි, මේ පැත්තේ එන්ට්‍රොපිය අඩුයි. නිකන් හිතන්න 2 ඍණ 4 වගේ එකක්. එතකොට එන්නේ ඩෙල්ටා S ට ඍණාගයක් නේ 2 ඍණ 4 නෙවෙයි එන්ට්‍රොපි වෙනස. අදහසක් අපිට ගන්න පුළුවන් වායුමය අණුගාන මේ 4යි නම් මේ පැත්තේ එන්ට්‍රොපිය වැඩි, මේ පැත්තේ එන්ට්‍රොපිය අඩුයි. එතකොට එන්ට්‍රොපිය අඩු එකකින් වැඩි එකක් අඩු කරාම ඩෙල්ටා S දෙන්නේ ඍණාගයක්. එතන වැඩි කිරීමක් නේ තියෙන්නේ. ඒක මතක තියාගන්න. හරි වායු අණු ගාන අඩු වෙලා නම් එන්ට්‍රොපිය ඍණ තමයි වෙන්නේ. මේ දැන් බැරි වෙලාවක අපිට මේ පැත්තේ වායු අණු 2යි මේ පැත්තේ 4යි තිබ්බනම් එහෙම එන්ට්‍රොපි වෙනස ධනාගයක් තමයි එන්නේ. මේ පැත්තේ එන්ට්‍රොපිය අඩුයි අනිත් පැත්තේ වැඩි කියලා තිබ්බොත් එන්ට්‍රොපි වෙනස ඍණාගයක් තමයි එන්නේ. හරි වායු අණු ගානෙන් තමයි අපි එන්ට්‍රොපි වෙනස කියන එකට උත්තරේ හදාගන්නේ. මොකද වායු අණු ගාන අඩුයි නම් අපි කියනවා හඹුතාවය අඩුයි කියලා. එතකොට දැන් මේ පැත්තේ උත්තරේ ඍණයි ධනයි වැඩි කරාම උත්තරේ එන්නේ කීයද? ඍණ. එතකොට ඍණයි ධනයි වැඩි කරාම උත්තරේ එන්නේ ඍණ. අඩු කිරීම තියෙනවා. එහෙනම් මෙතන ඍණ එකත් එක්ක මේ පැත්තේ එන්නේ ධනාගයක් නේ. එතකොට අපි මේ ධනාගය ලොකු වුණොත් දැන් අපිට දැන් හිතන්න මේක නිකන් ඩෙල්ටා H කියන එක වලට මෙහෙම තේරෙන්නේ නැත්නම් අපි නිකන් හිතමු ඩෙල්ටා H කියලා කියන්නේ ඍණ 50ක් කියලා. ඩෙල්ටා H කියලා කියන්නේ ඍණ 50යි කියලා හිතන්න. T කීය හරි T 100 කියලා හිතන්නකෝ. ඩෙල්ටා 100ක් වගේ ගන්න. දැන් මෙතනදී මේ පැත්තේ ඍණ 50 ධන කීයද දෙන්නේ? 300යි 3000යි. ඔහොම වුණොත් මේකේ සම්පූර්ණගේ ධන 2050ක් තමයි එන්නේ. ඒ කියන්නේ ධනාගයක්. ස්වයන් සිද්ධ නොවේ. දැන් අපි මෙතන t ට 100 වෙනුවට පොඩි අගයක් දැම්මොත් t අපි නිකන් මම මේ බොරු අගයන් දාන්නේ හරිද? මම මේ බොරු අගයන් දාන්නේ වලට නිකන් කියලා දෙන්න. t ට අපි බැරි වෙලාවක්වත් දැම්මොත් ඩෙල්ටා H ඍණ 50ම තියෙද්දි t අපි දානවා 1යි කියලා. t 1යි මෙයත් ඍණ 30ම තමයි. දැන් එන්නේ කීයද? දැන් එන්නේ ඍණාගය නේ ඍණ 20 ඍණාගය. දැන් ස්වයන් සිද්ධයි. මෙතනදී ස්වයන් සිද්ධ නැහැ. එහෙමනම් මෙයා ස්වයන් සිද්ධ වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මෙන්න මේ t ගේ අගය මත නේද? t වැඩි අගයක් වුණොත් මේ t අඩු අගයක් වෙද්දි t 1 වෙද්දි මේ ඩෙල්ටා g ඍණ t ලොකු අගයක් වෙද්දි ලොකු අගයක් වෙද්දි මේ සම්පූර්ණ එක්කෙනා මෙහෙම සුළු වෙලා ඉද්දි ඩෙල්ටා g ට ධනෝත්තරයක් තමයි එන්නේ. එහෙමනම් ඒකෙන් අපිට කියන්න පුළුවන් උෂ්ණත්වය වැඩි වෙනකොට සැහැසිලිතාවය අඩු වෙනවා කියන එක. ඒ ප්‍රකාශය හරි කියලා. දෙවෙනි එකේ අපිට මොකද්ද කියලා තිබ්බේ? පොඩ්ඩක් මේකට මෙහෙම ඉලක්කම් ටිකක් දාලා සුළු කරලා බලන්න. දෙවෙනි එකේ අපිට කියලා තිබ්බේ NH3 ලබා දෙන N2 සහ H2 අතර ප්‍රතික්‍රියාවේ එන්ට්‍රොපි වෙනස ඍණ වේ. ඒක හරිනේ. දැන් බලන්න මේ පැත්තේ අපි කිව්වේ වායු අණු 4යි වායු අණු 2යි. වායු අණු කියන්නේ අහඹුතාවය අපිට මැනගන්න පුළුවන් දෙයක්. වායු අණු වැඩි තැන අහඹුතාවය වැඩි. වායු අණු අඩු තැන අහඹුතාවය අඩුයි. අහඹුතාවය කියන්නේ එන්ට්‍රොපිය අපිට බලා ගන්න පුළුවන් එකක්. එතකොට අහඹුතාවය වැඩි කියලා කියන්නේ එන්ට්‍රොපියත් වැඩි. මේ පැත්තේ එන්ට්‍රොපිය අඩුයි. එන්ට්‍රොපිය ප්‍රතික්‍රියක වල පැත්තේ එන්ට්‍රොපිය වැඩි. පළවල පැත්තේ එන්ට්‍රොපිය අඩුයි. එහෙනම් ඩෙල්ටා S කියලා කියන්නේ පළවල එන්ට්‍රොපිය ඍණ ප්‍රතික්‍රියක වල එන්ට්‍රොපියනේ. එහෙමනම් ඩෙල්ටා S වලට එන අගය ඍණාගයක් තමයි වෙන්නේ. එහෙමනම් ওই දීලා තියෙන ප්‍රකාශය දෙකම හරි. දෙවෙනි එකෙන් පළවෙනි එක පහදනවනේ. දැන් මෙතන මේ එන්ට්‍රොපිය ඍණ වෙච්ච නිසානේ මේ කතාව හරි ගියේ. ධන වුණා නම් එහෙනම් මේ කතාව මෙතෙන්ට වළංගු වෙන්නේ නැහනේ. එහෙනම් දෙකම හරි. ඊට අමතරව පහදනවා. 43 බලමු. සගන්ධ තෙල් ශාකමය ද්‍රව්‍ය වලින් සාමාන්‍යයෙන් නිස්සාරණය කරගන්නේ හිමාලාස්පනය මගින්. හරි ඒක. දැන් ඔය සගන්ධ තෙල් වල ලොකු කාබනික කොටස් තියෙන නිසා යාලා ජලය දිය වෙන්නේ නැහැ.
එතකොට එකිනෙකට අමිශ්‍ර ද්‍රව දෙකක් නිස්සාරණය කරගන්න අපි පාවිච්චි කරන හුමාලාසවණය. එතකොට පළවෙනි එක හරි. සගන්ධ දෙනුවට ජලයේ ඉහළ ද්‍රව්‍යතාවයක් ඇත කියන එක වැරදි. එයාගේ තියෙන විශාල කාබනික කොටස් නිසා එයා ජලයේ දියවීම දුර්වලයි. ඒ නිසා දෙවෙනි එක වැරදි. එක හරි දෙක වැරදි උත්තරේ 3. ඊට 44. ස්වයංසිද්ධ ප්‍රතික්‍රියාවක් සඳහා තත්ත්වයන් කුමක් වුවත් සෑම විටම ඍණ ගිබ්ස් ශක්ති වෙනසක් ඇත. ඕකෙදී සෑම විටම කියලා තියෙනවනේ. කොහොමත් ළමයි ප්‍රශ්නයක් ඇතුලේ සෑම විටම වගේ එකක් තියෙනවා නම් චුට්ටක් සැලකිලිමත් වෙන්න. මොකද සාමාන්‍යයෙන් දෙයක් අර 100%ක් හැමතැනකටම ඇප්ලයි වෙන තැන ගොඩක් දුරට අඩු වෙන්න පුළුවන්. හැමතිස්සෙම නෙවෙයි ගොඩක් වෙලාවට චුට්ටක් සෑම විටම කියද්දි ඒක වැරදි වීමේ පොඩි සම්භාවිතාවක් තියෙනවා. එතකොට මේකෙන් දැන් සෑම විටම කියලා තියෙනවනේ. ගිබ්ස් ශක්ති වෙනසක් අපි ඒකරිත පද්ධති වලට සාමාන්‍යයෙන් අර්ථ දක්වන්නේ නැහැ. ඒ නිසා උතන සෑම විටම කියන කතාව නිසා ඔක වැරදි. ඊට පස්සේ ප්‍රතික්‍රියාවක් සිදෙන දිශාව පුරපතනයට ගිබ්ස් ශක්ති වෙනස භාවිත කළ හැකි වන්නේ නියත උෂ්ණත්ව පීඩන තත්ත්වයට තේ පමණි. ඒ කතාව හරි. අනිවාර්යයෙන්ම ගණනය කරන්න නම් නියත උෂ්ණත්වයේ නියත පීඩනයේ ඕක සිදු වෙන්න ඕනේ. එතකොට දෙක හරි එක වැරදි කියන උත්තරය අංක 4. ඊට පස්සේ 45 කියනවා බියුටනෝල්හි 1 බියුටනෝල්හි ජලයේ ද්‍රව්‍යතාවය මෙතනෝල්හි ජලයේ ද්‍රව්‍යතාවයට වඩා අඩුය. අපි 1 බියුටනෝල් ඇඳගමු. CH3 CH2 CH2 CH2OH. එහෙම තමයි 1 බියුටනෝල් අනේ. මෙතනෝල් කියලා කියන්නේ CH3OH. එතකොට දෙන්නම මධ්‍යසාර දෙන්නටම ද්‍රවීය OH කාණ්ඩයක් තියෙනවා. ඒ කියන්නේ මේ දෙන්නටම හයිඩ්‍රජන් බන්ධන හදාගන්න පුළුවන් ප්‍රමුඛ බලයේ විදිහට. හැබැයි දැන් මෙතනදී මොකද අහලා තිබ්බේ අපේ ජලීය ද්‍රව්‍යතාවයනේ. මේ කාබනික කොටස් වල විශාලත්වය වැඩි වෙනකොට කාබන් දාමය දිගෙන් වැඩි වෙනකොට ඒ කාබනික කොටසේ විශාලත්වය වැඩි වෙනකොට අනේ කාබන් දාමය පොඩ්ඩක් ජලයේ දිය වෙන්න දුර්වලයි. මොකද මේ කාබන් දාමය දිගින් වැඩි වෙනවා කිව්වම යාගේ තියෙන්නේ මේ OH කාණ්ඩයේ H බන්ධන හැදුවා වුණාට මේ කාබනික කොටසේ චුට්ටක් තියෙන නිර්ද්‍රවීය ගතියක්. ඒතකොට මේ නිර්ද්‍රවීය කොටස් ලොකු වෙද්දී අපි දන්නවා ජලයේ දිය වෙන්න අමාරුයි. කොහොමත් කවුරු හරි එක්කෙනෙක් ගිහින් මේ ස්කන්ධය වැඩි වෙද්දි මේ එකම වර්ගයේ අන්තරාංක බල දෙක සංසන්දනය කරද්දී අර ස්කන්ධය වැඩි වෙන එක්කෙනාගේ කාබන් කොටසේ ස්කන්ධය ලොකු වෙන එක්කෙනා දිය වෙන්න දුර්වලයි. හේතුව ඇහුවොත් මතක තියාගන්න නිර්ද්‍රවීය කොටස් තමයි මේ කාබනික කොටසේ තියෙන්නේ. මෙයාගේ හයිඩ්‍රජන් මේ බන්ධන තිබ්බට මේ කාබනික කොටසේ තියෙන නිර්ද්‍රවීය කොටස්. එතකොට මේ නිර්ද්‍රවීය කොටස් විශාලත්වය වැඩි වෙන මේ දියවීම දුර්වලයි ජලයේදී. ඒ නිසා මෙතනෝල් වලට වඩා 1 බියුටනෝල්ගේ අර විශාල ඇල්කයිල් කාණ්ඩයක් මෙතන තියෙන නිසා ඒ හේතුව නිසා මෙතනෝල්ට වඩා බියුටනෝල්ගේ ද්‍රව්‍යතාවය ජලයේ අඩු වෙන්න තමයි ඕනේ. එතකොට ඔගේ කියලා තියෙන අඩුයි කියන පළවෙනි එක හරි. ඊට පස්සේ ද්‍රවීය OH කාණ්ඩයට සාපේක්ෂව නිර්ද්‍රවීය ඇල්කයිල් කාණ්ඩයේ විශාලත්වය වැඩි වීමත් සමග මන්දසාරවල ජලයේ ද්‍රව්‍යතාවය අඩු වේ යුතුය. ඒක හරි. ඒතර එකෙන් පහදනවා උත්තරය අංක 1. ඊට පස්සේ 46. මෙන්න මේක නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියාවක්ලු. ඒක අසත්‍යයි. මතකයිද අපි ඉගෙන ගත්තා. ඒකේ වීඩියෝස් ඕනනම් මගෙන් ඉල්ලන්න. මතක තියාගන්න ළමයි ඇල්කීන ඇල්කයින වල ওই ද්විත්ව බන්ධන කොටස් කඩලා ওই වගේම ආදේශ වෙන මේ ඇල්කීන ඇල්කයින කොටස් වල මේ ද්විත්ව බන්ධනේ කඩලා මොනවා හරි කොටස් සම්බන්ධ වෙන ඒවට අපි කියනවා ඉලෙක්ට්‍රෝෆිලික ආකලන කියලා. ඔය දීලා තියෙන වගේ ඒවා මේ වගේ මේ හොඳට මතක තියාගන්න ඇල්කීන ඇල්කයින වල ද්විත්ව බන්ධන කොටස් කඩලා එළියෙන් කොටස් සම්බන්ධ වෙන ওই වගේ උදාහරණ අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ගණයට තමයි වැටෙන්නේ. එතකොට අර බෙන්සීන් එක ප්‍රතික්‍රියා වෙන මම ඒ ටික නිකන් කියාගෙන යනවා. බෙන්සීන් එක ප්‍රතික්‍රියා වෙන જાති ඒවා. බෙන්සීන්ට Br2 FeBr3 දැම්මහම ඔය වගේම බෙන්සීන්ට මොනවා හරි කාණ්ඩ සම්බන්ධ වෙන ඒවා අපි කියනවා ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ කියලා.
එතකොට ඇල්ඩිහයිඩ් කීටෝන කොටස් වල තියෙන මේ ඩබල් බොන්ඩ් එක කඩන එහෙම ඒවා ඇල්ඩෝල් වෙන්න පුළුවන් ග්‍රිනාඩ් එක මේ ප්‍රතික්‍රියාව වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඒවට අපි කියනවා නියුක්ලියෝෆිලික් ආකරණ. කොහොම මේ බන්ධනේ කඩලා මේ සම්බන්ධ වෙනවා නම් ඒවා ගොඩක් වෙලාට ආකලන ගණයට තමයි වැටෙන්නේ. මේ වගේ ඒවා මේව නියුක්ලියෝෆිලික ආකලන. ඊට පස්සේ මෙහෙම ඒවා මේ හැලජන කාණ්ඩයට මේක ගැලවිලා එක එක කොටස් ආදේශ වෙනීමට අපි කියනවා නියුක්ලියෝෆිලික ආදේශ කියලා. අන්න ඒ ටික චුට්ටක් මතක තියාගන්න. මේක ඉලෙක්ට්‍රෝෆිලික ආකලන මේවා ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ මේවා නියුක්ලියෝෆිලික ආකලන මේවා නියුක්ලියෝෆිලික ආදේශ. අනිත් එක පළවෙනි එක අසත්‍යයි. ද්විතීයික කාබෝකැටායනයක් අතරමැදියෙක් ලෙස පහත දැක්වෙන ප්‍රතික්‍රියාවේදී සෑදේ. ඒක අපිට යාන්ත්‍රණයෙන් තමයි බලන්න වෙන්නේ. ඕකේ යාන්ත්‍රණය ගත්තොත් මෙහෙම නෙන්නේ CH3 CH CH2 HBr මෙන්න මෙහෙම අතරමැදියෙක් මේකෙදි හැදෙනවා. ඒකත් එක්ක තමයි Br- මේ ගැලවෙන Br- එක්කෙනා සම්බන්ධ වෙලා තමයි ඔක හැදෙන්නේ. එතකොට අතරමැදියෙක් හැදෙනවා කියන එක හරි. එතකොට උත්තර පළවෙනි එක වැරදි දෙක හරි කියන උත්තරය අංක 4. 47. කාර්මික ක්‍රියාවලිය කිහිපයකම කෝක් භාවිතා වේ. ඒ කතාව හරිද වැරදිද? පළවෙනි එකේ කෝක් කියන එක අපි ගන්නවා කර්මාන්තවල කතා කරන ඒවට. එතකොට යකඩ වලට ගන්නවා TiO2 වලට ගන්නවා කෝක්. හැබැයි දෙවෙනි එකෙන් කියලා තියෙන එක බලන්න හරිද කියලා. දෙකේ කියනවා කාර්මික කෝක් භාවිතාන ඉන්ධනයක් ලෙස පමණි. අර ගොඩාක් වෙලාට ඔය පමණි කියන ඒවා මම කිව්වේ කලිනුත් වරදින්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා. ඕකෙදී ඉන්ධනයක් විදියට විතරයි කියලා අපිට කියන්න බෑ. මොකද දැන් කෝක් කියන්නේ සීනේ. එයා සාමාන්‍යයෙන් වෙන්නේ මෙහෙම කාබන් O2ත් එක්ක එකතු වෙලා CO2 හැදිලා මෙයාගෙන් විශාල තාපයක් පිට කරලා මෙයා ඉන්ධනයක් විදිහට තමයි ගොඩක් වෙලාවලදී භාවිතා වෙන්නේ. හැබැයි උදාහරණයක් කියනනම් යකඩ නිස්සාරණයේදී කෝක් භාවිතා වන්නේ ඉන්ධනයක් විදිහට විතරක්ම නෙවෙයි. ඒකෙදි අර CO අපේ ප්‍රධානම ඒ ක්‍රියාවලිය ඇතුලේ ප්‍රධානම ඔක්සිහාරකය විදිහට හැසිරෙන CO වලින් පදවන්න අපි කෝක්ව පාවිච්චි කරනවා. ඒතකොට එතනදී යාගේ මේ C කියන කෙනා හැසිරලා තියෙන්නේ ඉන්ධනයක් විදිහට විතරක් නෙවෙයි. ඊට අමතරව යකඩවලදී අර ඒකේ ඔක්සයිඩ් ඔක්සිහන FeO ලා මේ මෙතන FeO ඉන්න ඒ වගේ යකඩවල ඔක්සයිඩ් ඔක්සිහරණයටත් අපි සීව පාවිච්චි කරනවා. එතකොට මේකෙදි අපිට කියන්න බෑ මේ මෙයා හැසිරෙන්නේ ඉන්ධනයක් විදියට විතරයි කියලා අපිට කියන්න බෑ. පොඩ්ඩයි යකඩ වල මේ නෝට් එක බලන්න. ඒ නිසා ඔකෙදි එක හරි දෙක වැරදි උත්තරය අංක 3 ඉන්නේ. 48. කීටෝනයක කාබොනයිල් කාබන් පරමාණු සහ යට බන්ධනය වූ අනිකුත් පරමාණු එකම තලයක පිහිටයි. අපි ඇඳලා බැලුවොත් කීටෝනයක් මෙහෙම නෙන්නේ. තලිය ත්‍රිකෝණාකාර හැඩයක් තමයි එන්නේ. ඒතර කාබොනයිල් කාබන් කියලා කියන්නේ C ඩබල් බොන්ඩ් O ට සම්බන්ධ වෙච්ච මෙයාට. ඒකයි අනිත් පරමාණුයට සම්බන්ධ වෙලා තියෙන ඍජුව මේ දෙන්නනේ. එයට සම්බන්ධ වූ කියලා තියෙනවා. නැත්තම් ඔය ඉත්ස්ලට එහෙම මේ කතාව අදාළ නැහැ. මෙයාටම සම්බන්ධ වෙලා ඉන්නේ ඔක්සිජනුයි මේ සීල දෙන්නයි. ඒතර මේ තුන් දෙනාම sp2 වෙන්නේ මේකේ තුන් දෙනාම කියන්නේ මේක කාබන් වටේ මුහුණුකණයත් sp2 වෙන්නේ. එතකොට මේක තලිය ත්‍රිකෝණාකාරව තමයි තියෙන්නේ. මේ අපි ජෙනරල් වලදී කතා කරලා තියෙන්නේ. ඒ නිසා මේක එකම තලයක කියන එක හරි.
කීටෝනේ කාබනයිල් කාබන් පරමාණු sp2 මුහුන් කරන විදිහට ඒකත් හරි. ඒතර ඒ නිසා තමයි මේක මේ විදිහට දිශානතිය තියෙන්නේ තලිය ත්‍රිකෝණාකාරව. ඒ නිසා උත්තරේ 1. 49 කියනවා එකම උෂ්ණත්වයකදී ඕනෑම පරිපූර්ණ වායුන් දෙකකට එකම මධ්‍යස්ථ චාලක ශක්තිය ඇත. මේකෙදි මතකයිද අපි ව්‍යුත්පන්න කරනවා E සමානයි 3යි RT යට 2යි L කියලා. ඒ කියන්නේ තව විදිහකට කිව්වොත් E සමානයි KT. හොඳට මතක තියාගන්න. පරිපූර්ණ වායුවක් ගත්තාම ඒකේ මධ්‍යස්ථ චාලක ශක්තිය කියන්නේ E රඳා පවතින්නේ নিরপেক্ষ උෂ්ණත්වය මත පමණයි. හරි කෙල්වින්. নিরপেক্ষ උෂ්ණත්වය මත පමණයි. ඒ කියන්නේ নিরপেক্ষ උෂ්ණත්වයට අනුලෝම සමානුපාතිකයි කියලා අපිට කියන්න පුළුවන්. ඒක එකපාරක් ප්‍රශ්නයක් වෙලා තිබ්බා. මේකදී নিরপেক্ষ කියන වචනේ තියෙන මොනේ අනුලෝම සමානුපාතිකයි කිව්වහම එහෙම නැතුව දැන් සෙල්සියස් වලින් ගත්තත් මොකක් ගත්තත් උෂ්ණත්වයේ මත මධ්‍යස්ථ ශාලක ශක්තිය රඳා පවතිනවා. මේක හරි හරි. ඒක මත විතරයි රඳා පවතින්නේ. ඊට පස්සේ දෙවෙනි එකේ කියනවා දෙන ලද උෂ්ණත්වයකදී වායුන් වල මධ්‍යස්ථ වේගය ඒවැ ස්කන්ධයන් වල සැකසේ. මධ්‍යස්ථ වේගය කිව්වහම ඒ කියන්නේ v අපි ගමුකෝ මේ වර්ග මධ්‍යස්ථ මූල ප්‍රවේගය. ඒකිනුත් අපිට මේකට ගොඩාක් ආසන්නව සමාන අගයක් නේ එන්නේ. එතකොට අපි c වර්ග භාගයේ මූලය ගත්තොත් අපි දන්නවා 3i rt යට m. ඒ මූලය. මේක ඇතුලේ මෞලික ස්කන්ධය තියෙනවා. ඒ කියන්නේ විශාල අණුක ස්කන්ධයක් තියෙනවා නම් එහෙම වායුන් වලට තියෙන අඩු වේගයක් අඩු අණුක ස්කන්ධයක් තියෙන වායු වලට තියෙන ලොකු වේගයක්. ඒ කියන්නේ එකම උෂ්ණත්වයක් සැලකුවාම මෙයාලා කියන විදිහට ස්කන්ධය අනුව වායු වල මධ්‍යස්ථ වේගය වෙනස් වෙනවා කියන එක තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට දෙවැනි එක හරි පළවෙනි එකත් හරි ඊට පස්සේ ඔය දැන් පහදනවද කියලා බලන්න අපිට ගන්න පුළුවන් E සමානයි භාගයයි MC වර්ගය කියන සමීකරණය. දැන් මේක ගත්තාම අපි කොහොනේ එකම උෂ්ණත්වයක් ඇතුලේ ඉන්න ඕනේ එකම මධ්‍යස්ථ චාලක ශක්තියක් කියලා. ඒ කියන්නේ අපි අවස්ථාවල් දෙකක් ගත්තොත් අපි කන එකම උෂ්ණත්වයක් ඇතුලේ ඉන්න ඕනේ එකම සමාන මධ්‍යස්ථ චාලක ශක්තිය කියලා. එහෙනම් අවස්ථාවල් දෙකක් ගත්තාම E සමාන වෙන්න නම් අපි කියමු අපි ගන්නවා E බාන E2 වගේ අවස්ථාවල් දෙකක් එකක භාගයයි M1 C වර්ග බා සමානයි භාගයයි M2 C2 වර්ග බා. එහෙනම් මේ දෙන්න සමාන වෙන්න නම් අනිවාර්යයෙන්ම මෙයාලගේ ස්කන්ධයන් වල බලපෑමක් තියෙනවනේ. මේ ස්කන්ධයන් වල බලපෑමක් තිබ්බොත් තමයි අවස්ථාවල් දෙකක E දෙකක් සමාන කරගන්න පුළුවන්. මේ මම ගත්තේ මේ අවස්ථාවල් දෙකක් හරි මොකද අපි දැන් කියවනේ එකම උෂ්ණත්වයේ මෙහිම උෂ්ණත්වයේ මත E සමාන වෙන්න ඕනේ උෂ්ණත්වයේ එකම උෂ්ණත්වයේ E සමාන වෙන්න ඕනේ උෂ්ණත්වයේ මත විතරයි E වෙනස් වෙන්න මම ගත්තේ මේ එකම උෂ්ණත්වයේ ඉන්න සාම්පල් දෙකක් තමයි ගත්තේ. ඒතර මේ දෙකේ චාලක ශක්තියන් දෙක සමාන වෙන මධ්‍යම චාලක ශක්තියන් දෙක. එහෙනම් එහෙම සාම්පල් දෙකක් ගත්තට පස්සේ එකක අපිට ලියන්න පුළුවන් E එක භාගය M1 C1 වර්ග බා අනිත් එකේ ලියන්න පුළුවන් භාගය M2 C1 වර්ග C2 වර්ග කියලා. එතකොට M වැඩි වුණොත් මෙයා අඩු වෙලා මේක ගන්නට අර බැලන්ස් වෙන විදිහට මේ සමාන පදයක් හැදෙනවා. මේකෙන් අපිට තේරෙනවා එහෙනම් M මත තමයි මේ M මත මෙයා රඳා පවතිනවා කියලා. මේ වර්ග මධ්‍යයන්ගේ වේගය. එහෙම නැත්නම් නිකම්ම වේගය. මේ මූල ප්‍රවේගයයි මේ ප්‍රවේගයයි වේගයයි මේකෙදි අගයන් ගත්තාම ආසන්නව සමාන විදිහට යනවා. එතකොට එහෙනම් M1 මත C අඩු වෙන්න ඕනේ. M2 මත C අඩු වැඩි වෙන්න ඕනේ. ඒතර මේ M හැසිරෙන විදිහ අනුව තමයි C වෙනස් වෙන්නේ. හේතුව තමයි අර E කියන අගය නියතයක් කර ගැනීම සඳහා. E කියන්නේ උෂ්ණත්වය මත විතරක් වෙනස් වෙන එක්කෙනෙක්නේ. ඒතකොට ඒ E කියන එක නෑ යම් අදාළ උෂ්ණත්වයකදී නියතයක් වෙන විදිහට M වැඩි වුණොත් C අඩු වෙන්න ඕනේ. ඒ විදිහට ඒතර C රඳා පවතින්නේ M මත තමයි. හරි ඒතරකින් පහදනවා උත්තරය අංක 1. 50 බලමු. ඔයගොන්ට අපහැදිලි වගේ නම් අපිට ආයි මේක ඇඳලා ලියලා පෙන්නන්නද? මම මේකේ මේ අන්තිම දෙවෙනි ප්‍රකාශනයේදී මම ගත්තේ වායු සාම්පල් දෙකක් තමයි ගත්තේ. එකක
මම ගත්තා M1 කියලා ස්කන්ධය අනිත් එකේ ගත්තා M2 කියලා. ඒතර එයාගේ මම ගත්ත මධ්‍යන්‍ය මේ මූල ප්‍රවේගය C1 වර්ග භාග ඒතර ගේ වර්ගමූලය මෙයා ගත්ත C2 වර්ග භාගේ වර්ගමූලය කියලා. ඒතර දැන් මෙයාගේ E එනවා දෙන්නම ඉන්නේ T උෂ්ණත්වය. හරි. ඒතර දැන් මෙයාගේ E එනවා M1 මේක වර්ග කරාම C1 වර්ගය මෙයාගේ එනවා E M2 C2 වර්ග භාගය. දැන් මේ දෙන සමාන වෙන්න ඕනේ E දෙක. එතකොට M1 C1 වර්ග බා සමාන M2 C2 වර්ග බා. එතකොට දැන් බලන්න මේක උෂ්ණත්වය මත මේ සෝරි ප්‍රවේගය මෙයාලගේ වේගය මගේ වර්ග මධ්‍යන මූල ප්‍රවේගය ආසන්නව සමානයි වේගයට නිසා අපිට මේක ගන්න පුළුවන් කියලා සංසන්දනවලදී. එතකොට බලන්න වේගය රඳා පවතිනවා M මතනේ. මේ දෙන්නගේ එක්කෙනෙක් වැඩි වෙන තනිත් එකන අඩු වෙලා මේක සමාන කරන්න ඕනේ කොහොම හරි. ඒ නිසා මේක රඳා පවතිනවා කියන එක එහෙම තමයි දෙන්නගේ අතර සම්බන්ධයක් තියෙනවා කියන එක අපිට ඔප්පු කරගන්න පුළුවන්. 50 කියන්නේ CFC ඕසෝන් වෙන හානියට දායකවත් HFC වල දායකත්වය නොගිනී හැකි තරම් කුඩායි ඉහළ වයිගොඩ ළඟා වීමට පෙර HFC සම්පූර්ණ වියෝජනය වේ. හරි. CFC කියන්නේ මොනවාද? ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් කියලා අපි කියනවා. මෙයාගේ ඇතුළේදී ඉන්නේ C සහ Cl සහ C සහ F බන්ධන. මෙන්න මේ වගේ ඒවා තමයි CFCට උදාහරණ වෙන්නේ. ෆ්ලෝරීන් සහ ක්ලෝරීන් ඉන්න බන්ධන කාබන් එක. අපිට මෙහෙම අඳින්න පුළුවන් ක්ලෝරීන් 1යි F3යි අඳින්න පුළුවන්. ආයි ක්ලෝරීන් 3යි F1යි අඳින්න පුළුවන්. මෙන්න මෙහෙම ක්ලෝරීන් සහ ෆ්ලෝරීන් එක එකතු වෙලා හදන බන්ධන තමයි CFC කියලා කියන්නේ. HFC කියලා කියන්නේ මොනවද? HFC කියලා කියන්නේ හයිඩ්‍රජන් සහ ෆ්ලෝරින් එක කාබන් හදන බන්ධන. මෙහෙම ඒවා ගන්න පුළුවන්. මෙහෙම ඒවා ගන්න පුළුවන්. එක මිනිහ නැහැ දෙක. ඕවා තමයි HFC කියලා කියන්නේ. හයිඩ්‍රජන් සහ ෆ්ලෝරින් එක එකතු වෙලා හදන ඒවා. එතකොට දැන් මේ CFC ගත්තහම CCl බන්ධනයක් තියෙනවානේ මේ CCl බන්ධන කියන ඒවා මේවා පල්ලෙහා වායුගෝලයේදී ස්ථායීව ඉන්නවා. හැබැයි ඉහළ වායුගෝලයට යද්දී ඒකේ ඉන්න පාරජම්බුල කිරණවලදී ඒ පාරජම්බුල කිරණත් ගැටුනහම මේක බිඳ වැටෙනවා. බිඳ වැටිලා Cl මුක්ත කණ්ඩක නිදහස් කරනවා. එතන මේ Cl මුක්ත කණ්ඩක වලට පුළුවන් ඕසෝන් බිඳලා කියන විදිහට බිඳ හෙලන්න පුළුවන් ක්ලෝරින් මුක්ත කණ්ඩක වලට. ඒකට ඕසෝන් හායනයට මූලිකම වායුවක් විදිහට අපිට CFC ව හඳුනා ගන්න පුළුවන්. හැබැයි HFC වලදී ඉන්නේ CH බන්ධන CCl බන්ධන නෙවෙයි. එතකොට දැන් අර CCl බන්ධන ගත්තාම යාලා සාමාන්‍යයෙන් හොඳ ශක්තිමත් බන්ධන. CH බන්ධන ගත්තාම යාලා සාපේක්ෂව දුර්වලයි. ඒ නිසා CH බන්ධන කියන ඒවා පල්ලෙහා වායුගෝලයේදීම බිඳ වැටෙනවා. ඉහළ වායුගෝලයේදී බිඳ වැටීමක් වෙන්නේ නැහැ. ඒ නිසා HFC වලින් ඕසෝන් හායනයට මොකක්වත් බලපෑමක් වෙන්නේ නැහැ. එතකොට මේකේ කියන ප්‍රකාශන වලින් පළවෙනි එක හරි හේතුව තමයි ওই විස්තර කරලා තියෙනවා. ඉහළ වායුගෝලයට යන කලින් පල්ලෙහාදීම වියෝජන වෙන නිසා තමයි එයාගෙන් බලපෑම අඩු වෙලා තියෙන්නේ. ඒතර දෙකම හරි පහදනවා. අපි එහෙමනම් බලමු 31 ඉඳන් 40 වෙනකම් ප්‍රශ්න ටික. 31 බලන්න. ඒක කියනවා ඔක්සිජන් සහ සල්ෆර් පරමාණු අඩංගු සරල සහ සංයෝජ අණු පිළිබඳව පහත් දක්වන කුමන ප්‍රකාශන නිවැරදි වේද? H2O උභයගුණී ලක්ෂණ පෙන්වුම් කරයි. මොන ඕකෙදි ඔක ඒ අවුරුද්දේ පොඩක් ප්‍රශ්නයක් වුණා. හැබැයි හරිනම් ඔය කතාව වැරදි. මොකද H2O කියලා කියන්නේ උභය ගුණී නෙවෙයි උභය ප්‍රෝටික කියන එක තමයි ගොඩක්ම ගැලපෙන වචනේ. මොකද H2O ට අපි දන්නවා එයාගේ ස්වයං විඝටනයක් වෙනවා. H3O+ සහ
OH මයිනස් කියලා. මේකෙදි දැන් බලන්න H2O ගේ අපි උභය ප්‍රෝටිකයි කියලා කියන්නේ මේකට දැන් බලන්න H2O ට පුළුවන්කම තියෙනවා මේ H3O+ හැදලා තියෙන එක H2O අණුවක් විසින් මේ අනිත් එක්කෙනාගේ H+ එකක් දැන් මෙයාව කැඩෙන්න පුළුවන් H+ සහ OH- කියලා. ඒතර මේ එක H2O අණුවක් විසින් මේ අනිත් එක්කෙනාගේ H+ එක අරගෙන තමයි H3O+ හැදිලා තියෙන්නේ. එතකොට අපි ඉගෙන ගන්නවානේ මේ කාගේ හරි ප්‍රෝටෝනයක් ප්‍රතිග්‍රහණය කරනවා නම් එයාගේ ඒක භාෂ්මික ගුණයක් කියලා. ඒ වගේම මේ අනිත් එකේදී OH- පිට කරලා තියෙනවා. එතකොට දැන් අපි අර එක එක අම්ල වලටයි භෂ්ම වලටයි එක එක අර්ථකථන තියෙනනේ බ්‍රොන්ස්ටඩ් ලෝරි කියලා තියෙනවා. ආහීනියස් කියලා තියෙනවා. ලුවිස් භෂ්ම ලුවිස් අම්ල කියලා තියෙනවා. ඒතර මෙතනදි වෙලා තියෙන්නේ අර මේකේ එක්කෙනෙක් ප්‍රෝටෝනයක් ප්‍රතිග්‍රහණය කරලා තිනවා. ඒ කියන්නේ මේ කෙනෙක් විසින් ජලයේ එක අණුවක් විසින් ප්‍රෝටෝනයක් අරගෙන තියෙනවා. අනිත් එක්කෙනා විසින් ප්‍රෝටෝනය මේ OH- එකක් පිට කරලා තියෙනවා. එතකොට මෙහෙම එක්කෙනෙක්ව අපි කියනවා උභය ප්‍රෝටිකයි කියලා. එතකොට මෙයාට ආම්ලිකයි භාෂ්මිකයි දෙකම ඇති වෙන්න පුළුවන්. අ, මොකද ප්‍රෝටෝන ප්‍රතිග්‍රාහකයක් විදිහට හැසිරීලා තියෙනවා. අනිත් එක්කෙනා ප්‍රෝටෝන මේ දායකයක් විදිහට හැසිරීලා තියෙනවා. එක්කෙනෙක් දැන් මෙයා ප්‍රෝටෝනේ ප්‍රතිග්‍රහණය කරද්දී මෙයා ප්‍රෝටෝනයක් පිට කරපු නිසානේ නේ මෙයාගෙන් H+ එකක් අපි ප්‍රෝටෝනයක් කියලා කියන්නේ H+ එකකට H+ එකක් පිට කරපු නිසා තමයි මෙයා H+ එක අරගෙන තින්නේ. ඒතර මෙතනදී H+ එක ගන්න එක්කෙනෙකුත් ඉඳලා තියෙනවා H+ එක පිට කරන්න එක්කෙනෙකුත් ඉඳලා තියෙනවා. එතකොට H+ එකක් අපි කතා කරන ඒවායින් එක අම්ල සහ භෂ්ම වලට එක අර්ථකථනයක් තියෙනවා. ප්‍රෝටෝනයක් පිට කරනවා නම් එයා අම්ලයක්, ප්‍රෝටෝනයක් ප්‍රතිග්‍රහණය කරනවා නම් එයා භෂ්මයක් කියලා. ඒ කියන්නේ H+ එකක් පිට කරනවා නම් එයා අම්ලයක්, H+ එකක් ලබා ගන්නවා නම් එයා භෂ්මයක්. මෙහිමත් අර්ථකථනයක් තියෙනවා. තව අර්ථකථනයක් තියෙනවා මේ H+ එකක් පිට කරනවා නම් සහ OH- එකක් පිට කරනවා නම් කියලා. දැන් මෙතනදි වෙලා තියෙන්නේ H+ එකක් පිට කරනවා. ඒ වගේම අනිත් එකන H+ එක ලබා ගන්නවා. හරි. එතකොට මේක අම්ල සහ භෂ්ම වල එක එක අර්ථකථන තියෙනවා. දැන් ලුවිස් භෂ්ම ලුවිස් අම්ලයක් කියලා කියන්නේ දායක බන්ධනයක් හදන්න පුළුවන් විදිහට එකසර යුගලයක් දායක කරනවා නම් අපි එහෙම අයට කරන ලුවිස් භෂ්ම කියලා. ඒ කියන්නේ NH3 වගේ කෙනෙක්ගේ එකසර යුගලයක් කාට හරි දායක කරන්න පුළුවන් අපි කියන ලුවිස් භෂ්මයක් කියලා. ඒ දායක කරන එක ලබා ගන්න පුළුවන් BCl3 වගේ එකකට අපි කියන ලුවිස් ආම්ලයක්. මේවා අපි ජෙනරල්ලි කතා කරමු. ඊට පස්සේ නිකම්ම H+ එකක් පිට කරනවා නම් අම්ලයක් OH- එකක් පිට කරනවා නම් භෂ්මයක්. මේක එකක්. ඒ වගේම මේක තව අර්ථකථනයක්. ප්‍රෝටෝනයක් පිට කරනවා නම් සහ ප්‍රෝටෝනයක් ලබා ගන්නවා නම්. හරි මේකෙදි වෙලා තියෙන ප්‍රෝටෝනයක් මේ H+ OH- මෙහෙම කැඩෙද්දි H+ එකක් කැඩිලා ප්‍රෝටෝනයක් පිට කරලා තියෙනවා. ඒතර ප්‍රෝටෝනයක් පිට කරන එක අම්ලයක්. ඊට අමතරව මේ පිට කරපු ප්‍රෝටෝන ජල අණුවක් විසීම ලබාගෙන තියෙනවා. ප්‍රෝටෝන ප්‍රතිග්‍රහණය කිරීම භාෂ්මික ලක්ෂණ. ඒතර මේක ඇතුළේ ආම්ලික සහ භාෂ්මික කියන දෙකම පෙන්වලා තියෙනවා. ප්‍රෝටෝන දායකයා ප්‍රතිග්‍රාහකයා කියන දෙකම වෙලා තියෙනවා. ඒ නිසා මේකෙදී ඇත්තම ආම්ලික සහ භාෂ්මික ලක්ෂණ තියෙනවා. හැබැයි මේක උභයගුණීය කියලා කියන්නේ බෑ. අපි උභයගුණීය කියලා අඳුරගන්නේ ඇලුමිනියම් සිංක් ටින් ලෙඩ් බෙරිලියම් වල එතන තියෙන්නේ වෙන අර්ථකථනනේ අම්ලයි භෂ්මයක ප්‍රතික්‍රියාවක් නේ. මෙතන තියෙන එහෙම එකක් නෙවෙයි. මෙතනට මේකට ඒ අවුරුද්දේ හරි දීලා තිබ්බා. හරි වැරදි කියන දෙකම දීලා තිබ්බා. හැබැයි මේක එච්චරම ගැලපෙන්නේ නැහැ උභයගුණීය කියන එක. මේකට වඩා නිවැරදි උභය ප්‍රෝටිකයි කියන්නේ. ඊට පස්සේ H2O2 වල තාපාංකය H2O වල තාපාංකයට වඩා ඉහළයි. ඒක හරිනේ. මොකද හේතුව තමයි H2O2 ගත්තහම එයාගේ ඇතුලේ මේ වගේ හැඩයන්නේ තියෙන්නේ. එයාගේ ඇතුලේ HO බන්ධන දෙකක් ගන්න තියෙනවා. එතකොට මෙතනදී හයිඩ්‍රජන් බන්ධන හදන්න පුළුවන් සංඛ්‍යාව H2O ජලයේ හදන්න පුළුවන් හයිඩ්‍රජන් බන්ධන ගන්නට වඩා වැඩි. ඒ වගේම H2O වලට වඩා H2O2 ගේ අණුක ස්කන්ධයත් ගොඩක් වැඩි. එතකොට එක පැත්තකින් දැන් මෙයාට හදා ගන්න පුළුවන් හයිඩ්‍රජන් බන්ධන ගාන වැඩි. මොකද මෙයාගේ OH මෙහෙම දෙකක් තියෙනවා. මේ H දෙකක් තියෙනවා, O දෙකක් තියෙනවා. මේකට හදා ගන්න පුළුවන් හයිඩ්‍රජන් බන්ධන ගාන වැඩි. ඒතකොට එක පැත්තකින් හයිඩ්‍රජන් බන්ධන අතින් ප්‍රබලයි. අනික් පැත්තෙන් මෙයාගේ අණුක ස්කන්ධය වැඩි වීම නිසා H2O2 ගේ එයාගේ ලන්ඩන් ප්‍රබලතාවයත් වැඩි. අපකිරණ බල ප්‍රබලතාවයත් වැඩි. අපි කිව්වට හැම එක්කෙනෙක්ගේම පොඩ්ඩක් හරි අපකිරණ බලක් තියෙනවා කියලා. ඒතර හේතු දෙකම නිසා H2O2 ගේ සමස්ත අන්තරාංක ආකර්ෂණ බලවල ප්‍රබලතාවය වැඩි. අපකිරණ බල කතාව පැටලෙනවා නම් ඒක පැත්තකින් තියන්න මේකේ H බන්ධනම වැඩිනේ මෙයාට වඩා ප්‍රබලතාවය. එතකොට ඒ නිසා මෙයාගේ අන්තරාංක ප්‍රබලතාවය වැඩි නිසා අපි ඉගෙන ගන්නනේ තාපාංකයට බලපානවයි කියලා
අනුක ස්කන්ධය සහ අන්තරානුක ආකර්ෂණ බල වල ප්‍රබලතාවය. ඒ දෙකම බලපානවා කියලා අපි කතා කරන්නේ මේ ජෙනරල් වලදී. එතකොට මේකෙදි එක පැත්තකින් අන්තරානුක ආකර්ෂණ වල ප්‍රබලතාවයත් වැඩි, අනිත් එකෙන් අනුක ස්කන්ධයත් වැඩි. එතකොට මේකෙදි සමස්ත අන්තරානුක ප්‍රබලතාවයක් තියෙන්නේ H2O2ට. ඒ නිසා යාගේ තාපාංකය වැඩි. ඊට පස්සේ ආම්ලික මාධ්‍යකදී පමණක් H2O2 ටොක්සිකාරකයක් විදිහට හැසිරිය හැක. ඒ කතාව වැරදි. H2O2ට ආම්ලික භාෂ්මික හැම එකදීම ඔක්සිකාරකයක් කාරකයක් දෙකම විදිහට ක්‍රියා කරන පුළුවන්. අපි රෙඩොක්ස් වලදී ඉගෙන ගත්තා. හරි මෙයාට සමහරක් වෙලාවල් තියෙනවා මෙයාට ඔක්සිහරණය වෙන්න ඕන වෙලාවට H2O ට යනවා. එතකොට මෙයාගේ ඍණ 1 අවස්ථාව මෙයාගේ ඍණ 1 අවස්ථාව ඔක්සිජන් ගින්න ඍණ 1 අවස්ථාවේ දෙන්නේ නෙන්නේ. අපි පරමාණු මේ ඔක්කොම රෙඩොක්ස් වලදී අපි ඉගවන්නලා තියෙන්නේ. දැන් නැත්නම් වීඩියෝස් චුට්ටක් බලන්න පොඩි වීඩියෝස් තියෙන්නේ අර විභාගෙට ඕනෙම කෙන ටික විතරයි අපි කතා කරලා තියෙන්නේ. ඒ මොනවා හරි ඕන නම් පොඩ්ඩක් මගෙන් ඉල්ලන්න. මේක යනවා ඍණ 2 අවස්ථාවේ දෙන්නෙට. ඔක්සිහරණය වෙන්න ඕන. ඔක්සිකරණය වෙන්න ඕන නම් මෙයාට O2ට ඔක්සිකරණය වෙන්න පුළුවන්. එතකොට මේ මොකද්ද? ආම්ලික භාෂ්මික දෙකේදීම පුළුවන්. එක මාධ්‍යකදී විතරයි කියන එක වැරදි. ඊට පස්සේ H2SSO2ටම හැකියාව ඇති ඔක්සිහාරක විදිහට විතරක් නෙවෙයි ඔක්සිකාරක සහ හාරක කියන දෙවිදිහටම හැසිරෙන්න පුළුවන් H2Sටත් SO2ටත්. ඒවත් අපි හරි ඉනෝගනික් වල අන්තිමටම කතා කරලා බලා ගන්න කියලා ටිකක් මම දුන්නා. උදාහරණයක් විදිහට දැන් H2S අපි KMnO4 වගේ එකක් දැම්මොත් MnO4 Mn2+ යනවා S2 S වෙනවා. ඒතර මෙතෙන්දී ඍණ 2 බිඳුවට වැඩි වෙන අවස්ථාවක්. ඒ වගේම අඩු වෙන අවස්ථාවක් ගැන කිව්වොත් H2S සෝඩියම් එක්ක ප්‍රතික්‍රියාව. මෙයා හැදෙනවා Na2S සහ H2. මේ වගේ එකක් බලන්න මේකෙදි වෙන්නේ මොකද්ද? H තමයි H තමයි මේ ඔක්සිකරණක වෙනස් වෙලා තියෙන්නේ. මෙයාගේ ධන 1යි දෙන්නෙක් ඉන්නවා. ඒක බිඳුවට අඩු වෙලා. මෙතෙන්දී ඍණ 2 බිඳුවට වැඩි වෙලා. මෙතෙන් ධන 2 බිඳුවට අඩු වෙලා. ඒතර ඕක ඔක්සි හරණයට උදාහරණය. ඊට පස්සේ SO2 ගෙත් එහෙමමයි. SO2 ගේ ඕන තරම් ලියන්න පුළුවන් ඔක්සි මේ කරණාංකය වැඩි වෙන එකට අදාළව MnO4- එක Mn2+ ධන SO4 කිව්වහම Mn2+ මෙයාගේ ධන 4 මෙයාගේ ධන 4 ධන 6ට වැඩි වෙන අවස්ථාව. ඒ වගේම අඩු වෙන ඒවාත් තියෙනවා. SO2+ Mg වගේ උදාහරණයක් ගත්තොත් MgO එක S හද මේ සෙට් එක ළමම SO2යි H2S ගේ මේ සෙට් එක තියෙනවා මේ රිසෝස් බුක් එකේ. මේ පොඩ්ඩක් ඒ ටික බලා ගන්න. පැහැදිලිව ඒ ටික තියෙනවා. පොඩ්ඩක් ඒ උදාහරණ ටික බලා ගන්න. MgO+S කිව්වොත් මෙන්න ධන 4 බිඳුවට අඩු වෙන වෙලාවක්. හරි ඒ වගේ දෙපැත්තටම තියෙනවා. තව ආයි වැදගත්ම උදාහරණයක් මතක තියාගන්න. SO2 ධන H2S ගෙන් සල්ෆර් හැදෙන උදාහරණ. මේකෙදි ඍණ 2 බිඳුවට වැඩි වෙලා ධන 4 බිඳුවට අඩු වෙලා. හරි මේ වගේ කීපයක් පොඩ්ඩක් මතක තියාගන්න. මේක හරිය වැදගත්. අර SO2 සහ H2S ඒවා නිතර අහනවා විභාගෙට. එතකොට උත්තරේ එන්නේ එක වැරදි කියලා ගත්තොත් 5, එක හරි කියලා ගත්තොත් 1 එන්නේ A සහ B. ඊට පස්සේ 32 ඊළඟට 32 බලමු. හයිඩ්‍රෝකාබන පිළිබඳව පහත දක්වා ඇති කුමන ප්‍රකාශ නිවැරදි වේද? සියලුම හයිඩ්‍රෝකාබන වැඩිපුර O2 සමග සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කළ විට CO2 සහ H2O ලබා දේ. ඒක හරි. හයිඩ්‍රෝකාබන කියලා කියන්නේ C සහ H අඩංගු ඒවා. එතකොට සම්පූර්ණයෙන් දහනය කරොත්, ඒ කියන්නේ අර්ධව දහනය කරොත් CO කාබන් මොනොක්සයිඩ් වගේ අතුරු ඵල හැදෙන්න පුළුවන්. සම්පූර්ණයෙන් දහනය කරොත් CO2 H2O හැදෙනවා. ඒක හරි. ඊට සියලුම ඇල්කයින ග්‍රිනාඩ් ප්‍රතිකාරක සමග ප්‍රතික්‍රියා කර ඇල්කයිනයිල් මැග්නීසියම් හේලයිඩ් ලබා දේ. සියලුම ඇල්කයින කිව්වහම මම කිව්වේ අර කලිනුත් පොඩක් සියලුම කිව්වහම පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න කියලා. එහෙම ඔක්කොටම හරියන එකක් එහෙම
තියන්න බෑ දැන් ග්‍රිනාඩ් වල ඉන් මයික ඇඳලා පෙන්නන්න. දැන් මෙහෙම එකක් ගත්ත CH3 දැන් මේවා අපි ඉනෝගනික් මේ සෝරි ඕගනික් වලදී කතා කරපුවා මේ වීඩියෝස් මොනවා හරි වුණා පොඩ්ඩක් ඉල්ලන්න මේවා වැඩි වෙලා යන්නේ නැහැ හදාගන්න දවසින් දෙකකින් හදාගන්න පුළුවන් මේ ටික මම අර ඕනෙම කරන ටික විතරයි ගන්නලා තියෙන්නේ නිසා චුට්ටක් ඕනනම් මේ ඉල්ලන්න මගෙන් මහන්සියලා චුට්ටක් කරගමු මේ මේවා බේසික් හරිද දැන් මෙහෙම අපි ග්‍රිනාඩ් ප්‍රතිකාරකයක් කියන්නේ අපි හදාගෙන තියෙන ග්‍රිනාඩ් එකක් එක්ක මෙහෙම ප්‍රතික්‍රියා කරාම ප්‍රතික්‍රියා කෙරෙව්වහම දැන් මෙතනදී මේ H මේ සහ ග්‍රිනාඩ් එක ගත්තාම ග්‍රිනාඩ් කියන එක නම් මෙයාගේ ඩෙල්ටා ප්ලස් මේ කාබන් ඍණාරෝපිතයි. එතකොට මේ H එක්කෙනත් එක්ක ප්‍රතික්‍රියා කරලා අපි ඉගෙනගෙන දෙනවා අර H+ අයින් කරන්න පුළුවන් ඒවත් එක්ක ග්‍රිනාඩ්ට ප්‍රතික්‍රියා කරන්න පුළුවන් මේ වගේ ප්‍රතිකාරකයකට කියලා. එතකොට මෙන්න මේ C ගිහිල්ලා සම්බන්ධ වෙනවා මෙන්න මේ +H කියන්නේ යා ප්ලස් නෙවෙන්නේ. මේ +H ට. එතකොට හැදෙනවා CH3 CH3 මෙන්න මේත් එක අයින් වෙනවා. මේක අපිට ඕන එක්ක නෙවෙයි මේක ඇත්තට මේ මෙයාලා කියන එක නෙවෙයි මේක අර අතුරු ඵලය වගේ. දැන් මේ H+ වෙද්දි මෙයා මයිනස් වෙන්න ඕනේ. එහෙමනම් අන්නේ -C එකට මෙන්න මේ ප්ලස් ග්‍රිනාඩ් කොටස සම්බන්ධ වෙනවා. ඒතර ඕක තමයි කියලා තියෙන්නේ ඇල්කනයිල් මැග්නීසියම් හේලයිඩ් කියලා. ඕක අග්‍රස්ත H එකක් මේ අන්තිමටම H එකක් තියෙන මේ එකකට අනුව නම් හරි අන්තිමටම H එකක් තියෙන ඇල්කයින් එකකට අදාළ වෙනවා ওই කතාව හරි. හැබැයි මේ වගේ ඇල්කයින් එකකට ඕක හරියන්නේ නැහැ. මේ වගේ එක්කෙනෙක්ට ග්‍රිනාඩ් දැම්මයි කියලා ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. H+ එකක් නිදහස් කරන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නවනේ. ඒතර සියලුම කියන නිසා ඕක වැරදි. කොහොමත් සාමාන්‍යයෙන් ඔය සියලුම කියලා තිබ්බහම බොහෝ විට වැරදි වෙන්න පුළුවන් කියලා හිතන්න. අතු බෙදුණු ඇල්කේනයක තාපාංකය එම සාපේක්ෂ අණුක ස්කන්ධය මත අතු නොබෙදුණු ඇල්කේනයක තාපාංකයට වඩා වැඩි වේ. දැන් අපි තාපාංකය ගැන කතා කරද්දී කලිනුත් කිව්වා අපි බලන්න ඕනේ ආන්තර අණුක ආකර්ෂණ බල සහ එයාගේ අණුක ස්කන්ධය ගැන තමයි අපි දෙකයි. හරි සැලකිලිමත් වෙන උනිව දෙකයි. එක තමයි ආන්තර අණුක ආකර්ෂණ බල ප්‍රබලකාරීද අනිත් එක තමයි අණුක ස්කන්ධය. දැන් අතු බෙදුන එක්කෙනයි නොබෙදුන එක්කෙනයි එකම මේ ස්කන්ධය සහිත එක්කෙනා නම් එකම මොකක්ද ඒක තියෙන අණුක ස්කන්ධය නම් ඒ කියන්නේ මෙහෙම උදාහරණනේ CH3 CH2 CH2 CH3 CH3 C CH3 CH3 C හරිද දෙන්නගෙම කාබන් 4යි H තියෙනවා 10යි අනිත් දෙකේම එහෙමයි එතකොට අණුක ස්කන්ධයේ කිසිම වෙනසක් නැහැ. දෙන්නගෙම තියෙන බලය මොකද? ලන්ඩන් අපකිරණ බල. හැබැයි ලන්ඩන් අපකිරණ බලවල ප්‍රබලතාවය වැඩි වෙනවා. එයාට ඒ බල ඇති කරගන්න පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා. දැන් මේ වගේ කෙනෙක් ගත්තොත් මේ අතු නොබෙදිච්ච කෙනෙක් ගත්තොත් අපි කියනවා මෙයාගේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි කියලා. මේවා මේ හරි කොමන් ප්‍රශ්න හරි හැමදාම විභාගයට අහන කොමන් ප්‍රශ්න. මේ බලන්න මෙයාට ලොකු පෘෂ්ඨ වර්ගඵලයක් තියෙනවා. එයාගේ අන්තරාණුක ආකර්ෂණ බල ලන්ඩන් බල මේ ව්‍යාප්ත කරන්න. හැබැයි මේකෙදි එයාට තියෙන්නේ පොඩි ඉඩක් විතරයි. මම මේක පොඩ්ඩක් මෙහෙම අද ගන්න. මේකෙදි මේ හැඩය නිසා මෙයාට ලන්ඩන් බල ක්‍රියා කරගන්න පුළුවන් මේ පොඩි ඉඩක විතරයි. ඒ කියන්නේ මෙයාට ලන්ඩන් බල මේ ව්‍යාප්ත කරගන්න පුළුවන් පෘෂ්ඨ වර්ගඵලය අඩුයි. හරි අතු නොබෙදුන එක්කෙනෙක්ට අතු බෙදුන එක්කෙනෙකුගේ සංසන්දනය කරද්දී මේ අතු බෙදුණු එක්කෙනාට ලන්ඩන් බලය ව්‍යාප්ත කරගන්න පුළුවන් පෘෂ්ඨ වර්ගඵලය අඩුයි. ඒ නිසා හොඳට මතක තියාගන්න මේක. අතු නොබෙදිච්ච එක්කෙනෙකුගේ තාපාංකය හැමතිස්සෙම අඩුයි. අතු නොබෙදුන එක්කෙනෙකුගේ තාපාංකය හරි වැඩි. අතු බෙදිච්ච එක්කෙනෙක්ට වඩා හේතුව තමයි අතු බෙදිච්ච නැති එක්කෙනෙක්ට පුළුවන් හොඳට ලොකු පෘෂ්ඨ වර්ගඵලයක් තියෙන. එයාගේ තුරු ලන්ඩන් ප්‍රබලතාවය වැඩි. ලන්ඩන් බලවල ප්‍රබලතාවය වැඩි. මෙයාගේ අන්තරාණුක ආකර්ෂණ බලවල අනිත් එක්කෙනාගේ සමස්ත අන්තරාණුක ආකර්ෂණ බලවල ප්‍රබලතාවය අඩුයි. හරි පෘෂ්ඨ වර්ගඵලය අඩුයි කියන්නේ එයාගේ
ලන්ඩන් බල ප්‍රබලතාවයත් අඩුයි. අපි තාපාංකයට මූලිකවම බලපාන්නේ අන්තරාංක ආකර්ෂණ බලයි පෘෂ්ඨ මේ අනුක ස්කන්ධය කියලා කියන්නේ අනුක ස්කන්ධය මගින් අපිට පුළුවන් සමස්ත අන්තරාංක ආකර්ෂණ බලය වැඩි කාගේද අඩු කාගේද කියලා හොයන්න. ඒතකොට මෙයාගේ ලන්ඩන් බල ප්‍රබලතාවය වැඩි කියලා කියන්නෙම එයාගේ අන්තරාංක ආකර්ෂණ බල ප්‍රබලතාවය වැඩි. ඒ කියන්නේ එයාගේ තමයි වැඩි තාපාංකයක් තියෙන්නේ. ඊට පස්සේ කිසිදු හයිඩ්‍රෝකාබනයක් ජලීය NaOH සමග ප්‍රතික්‍රියා නොකරයි. දැන් අපි ගත්තොත් නිර්ද්‍රවීය එක්කෙනෙක් කිසිදු හයිඩ්‍රෝකාබනයක් නොකරයි කියලා කිව්වහම ඇල්කේනයක් වගේ නිර්ද්‍රවීය සංයෝගයක් ගත්තොත් අපි මෙහෙම එකක් මෙහෙම අයගේ ප්‍රතික්‍රියාශීලීතාවය හරිම අඩුයි. ඒතර මෙහෙම කෙනෙක් NaOH එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඇල්කේන ඇල්කයින ඒ කියන්නේ මේ සීසහ පමණක් අඩංගු කට්ටිය. ඇල්කයින වල උනත් අර මේ අන්තිම එකේ ආම්ලික ගතියක් තිබ්බට ඒක බොහොම සුළු ආම්ලික ගතියක්. ජලයටත් වඩා අඩු ආම්ලික ගතියක්. ඒතකොට මෙයාත් එන්නේ OH එක්ක ප්‍රතික්‍රියා කරන තරම් ප්‍රමාණවත් නැහැ. සෝඩියම් එක්ක නම් යාට ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. නමුත් එන්නේ OH එකේ යා ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ. එතකොට ඕකේ උත්තර දෙක A සහ D. ඊළඟට බලමු අපි 33 තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් නියත උෂ්ණත්වයේදී සහ පීඩනයේදී ස්වයන් සිද්ධව සිදුවේ නම් එවිට පද්ධතියේ එන්තල්පි මොකද වෙන්නේ එන්ට්‍රොපි ඒක අපිට සංසිද්ධතාවය බලනවා නම් අනිවාර්යයෙන්ම අපිට ඕනේ කරන්නේ මෙන්න මේ සමීකරණනේ ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S. මේකෙදි තාප අවශෝෂකයි නම් ඩෙල්ටා H අනිවාර්යයෙන්ම ධන. නියත උෂ්ණත්වයේදී හා පීඩනයේදී එහෙනම් උෂ්ණත්වය ගැන බලන්න දෙයක් නැහැ නියතයි. ස්වයන් සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ ඩෙල්ටා G අනිවාර්යයෙන්ම ඍණාගයක් එන්න ඕන. හරි. මේකෙදි බලමු පළවෙනි එක. මේකෙදි උතර අපෙන් අහන්නේ ඩෙල්ටා S සහ ඩෙල්ටා H ගැනනේ. මොකක්වත් ඩෙල්ටා S වල ලකුණක් කියලාත් නැහැනේ. ඩෙල්ටා G එක ඍණ වෙන්න නම් අපි දන්නවා දැන් මෙතන මේ ඩෙල්ටා H එක ගොඩාක් ලොකු වුණොත් අපි උදාහරණයක් ගමු ඩෙල්ටා H 100යි ඩෙල්ටා S 10යි වුණා කියලා හිතන්න ධන. මෙහෙම එකක් වුණොත් වන 100 ඍණ T කියන්නේත් අපි නිකන් නියත එක්කෙනෙක් ගමු T කියන්නේ කීය හරි T නියතයක් නේ T වෙනස් කරන්න බෑනේ අපිට. ඩෙල්ටා S අපි කිව්වේ 10යි. නිකන් හිතන්නකො T කියන්නේ 1යි වගේ කියලා. දැන් මෙහෙම එකක් වුණොත් උත්තරේ එන්නේ ධන 90. මම මේ ගත්තේ ඩෙල්ටා S ධන වෙන අවස්ථාවක දෙන්නම ධන කියලා ගත්තේ. මෙහෙම වුණොත් දැන් ස්වයන් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අපිට ඩෙල්ටා H ගියාගේ පොඩි කරගන්න පුළුවන් නම් ඩෙල්ටා S ධන වුණා ඩෙල්ටා H ගියාගේ අපිට පොඩි කරගන්න පුළුවන් නම් එයා පොඩි වෙන්න අපි හිතමු 100 වගේ ගන්න නැහැ අපි. ඩෙල්ටා H ට අපි ගන්නවා කියලා හිතන්න 5යි කියලා. ඩෙල්ටා H 5 වගේ ගියා. අන්න එතකොට බලන්න. ධන වුණත් එයාට අපි ගන්නවා 5 මෙයාට ගන්නවා 10. අන්න එහෙම වුණොත් 5 ඍණ 10යි. අන්න එතකොට නම් එනවනේ ඍණ උත්තරේ ඍණ 5යි කියලා. එතකොට නම් හරි. එහෙනම් වෙන්න ඕනේ මොකද්ද? ඩෙල්ටා H දැන් එයාගේ ලකුණ තීරණය වෙලා ඉවරයි ධන කියලා. ඒක කරන්න දෙයක් නැහැ. හැබැයි ඩෙල්ටා H ගියාගේ අපිට අඩු කරන්න පුළුවන්. කියන්නේ එන්තල්පිය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම එන්ට්‍රොපිය අපිට ධන විදිහට වැඩි කරගන්න පුළුවන් නම් ඔය උත්තරේට යන්න පුළුවන්. මොකද මේ ඍණ තියෙන නිසා ඍණයි ධනයි එකතුලා සමස්තක ඍණ උත්තරයක් නෙන්නේ. ඒ නිසා මෙයාව ධනව වැඩි කරගන්න පුළුවන් නම් සහ එන්තල්පි අඩු කරගන්න පුළුවන් නම් අපිට උත්තරේට යන්න පුළුවන්. දැන් බැරි ලාවක්වත් එන්ට්‍රොපිය ඍණාගයක් ආවොත් එහෙම
ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S කිව්වම ඩෙල්ටා H දැන් කොහොමද ධන වෙලා ඉවරයි. ඩෙල්ටා S උත් හිතන්න මේ ධනාගයක් නැතුව ඍණාගයක්ම ආවයි කියලා. ඒතකොට ඍණ හිතන්න මේක මේ ඩෙල්ටා S ඍණ 10 වුණා කියලා. එතකොට අපි T එකයි කියලා ගමු. එක වැඩි කිරීම ඍණ 10යි. දැන් මොකද වෙන්නේ? දෙකම ධන වෙලා ධනාගයක් තමයි එන්නේ. එහෙනම් ඩෙල්ටා S කීයටවත් ඍණාගයක් එන්නත් මේ ඍණාගයක් එන්න බෑ. අනිවාර්යයෙන්ම එන්න ඕනේ ධනාගයක්ම විතරයි. එහෙනම් එන්ට්‍රොපි වෙනස ධනාගයක් වෙලා වැඩි වෙන්න ඕනේ. එහෙමනම් ඒකට උත්තරේ එකක් තමයි දැන් එන්තැල්පිය වැඩි. ඒක අපි අඳුරගත්තා. එන්ට්‍රොපි වෙනස ධන වෙන්න ඕන නම් ධන වෙලා වැඩි වෙන්න ඕන නම් අනිවාර්යයෙන්ම එන්ට්‍රොපි වෙනස අපි ගන්නෙ ඩෙල්ටා S ඵල ඍණ S ප්‍රතික්‍රියක කියලානේ. එහෙනම් ඵලවල එන්ට්‍රොපිය වැඩි වෙන්න තමයි ඕනේ. එහෙනම් මේකේ තියෙනවා එන්තැල්පිය වැඩි වේ. ඒක කොහොමත් හරි නෑ පොඩ්ඩක් එන්ට්‍රොපියනේ අපි කියේ එන්ට්‍රොපිය වැඩි වේ කියන එක කොහොමත් හරි. මොකද ඔය එන්ට්‍රොපිය කියලා උතන් තියෙන ප්‍රතික්‍රියකවල ප්‍රතික්‍රියකවල එන්ට්‍රොපිය වැඩි කියලා කියන්නේ පළවෙනි ප්‍රතික්‍රියක කිව්වහම ප්‍රතික්‍රියක නේ පළවල එන්ට්‍රොපිය වැඩි කියලා කියන්නේ පළවෙනි ප්‍රතික්‍රියක ගම යාව ධන වෙලා උත්තරේ එනවා. හරි? ධන වෙලා කොහොමද උත්තර උත්තරේ එනවා. ඒකට මේ එන්ට්‍රොපි වෙනස නෙවෙයි දීලා තියෙන එන්ට්‍රොපිය කියලා නේ. ඒ කියන්නේ මේ දීලා තියෙන පළවල එන්ට්‍රොපිය ගැන. එයාලා කියන්නේ පළවල එන්ට්‍රොපිය වැඩි කියලා. පළවල එන්ට්‍රොපිය වැඩි වුණොත් තමයි ප්‍රතික්‍රියක වලට වඩා පළවල එන්ට්‍රොපිය වැඩි වුණොත් තමයි ඩෙල්ටා S ධන උත්තරයක් ගන්න පුළුවන්. එහෙනම් ඔය එන්ට්‍රොපිය වැඩි වේ කියන උත්තරේ හරි. ඊට පස්සේ පද්ධතියේ එන්තැල්පිය වැඩි වේ කියවම ඔය කියන්නේ ඩෙල්ටා S ගැන නෙවෙයි. ඩෙල්ටා H හැදෙන්නේ H ඵල ඍණ H ප්‍රතික්‍රියකනේ. ඒ කියන්නේ පළවල ශක්තිය ඍණ ප්‍රතික්‍රියක ශක්තියනේ. ඒතර පළවල ශක්තිය වැඩි වෙන නිසා තමයි ඩෙල්ටා Hට ධනාගයක් ඇවිල්ලා තියෙන ප්‍රතික්‍රියක වලට වඩා පළවල ශක්තිය වැඩි වෙන නිසා තමයි ඩෙල්ටා Hට ධනාගයක් ඇවිල්ලා තියෙන. ඒතර උත්තරේ වෙන්නේ B සහ C. 34 ලෝහ අයන ඒවායේ ජලීය ද්‍රාවණ වලට H2S යැවීමෙන් අවක්ෂේප කිරීම සම්බන්ධයෙන් පහත සඳහන් කුමන ප්‍රකාශ නිවැරදි වේද? හරි H2S ජලීය ද්‍රාවණයට යවන එකනේ කියන්නේ H2S ගෑස් එක. ජලීය ද්‍රාවණයට යවුවම H2S ඒකස් වෙනවා. H2S කියලා කියන්නේ දුබල අම්ලයක් සහ වායුවක් ජලයේ දියවීම තාප දායකයි කියලා මතක තියාගන්න. මේ පළවෙනි සමීකරණය කියලා ගමු. ඒ වගේම H2S කියලා කියන්නේ දුබල අම්ලයක්. එහෙමනම් එයාගේ විඝටනය දුර්වලයි. සහ H2S මතක තියාගන්න එයා විඝටනය වෙන්නේ කොටස් දෙකකට. මුලින්ම H+ ධන HS මයිනස් හැදෙනවා. මේක දෙක කියලා ගන්න. ඊට පස්සේ දෙවෙනියට ආපහු HS මයිනස් දෙවෙනි පාටත් විඝටනය වෙනවා. මේක 3 කියලා ගන්නවා. දැන් මුලින්ම කියනවා H2S ගෑස් වල පීඩනය අඩු කරන විට සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය වැඩි වේ. H2S කියන එක්කෙනා ඉන්නේ මෙතන ගෑස් සල්ෆයිඩ් ඉන්නේ මෙතන යටම. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. H2S ගෑස් වල පීඩනය අඩු කරනවා කියලා කිව්වහම අපි පිටින් කරන දෙයක්. ඒතර H2S ගේ පීඩනය අඩු කරනවා කියලා කිව්වහම H2S වලකින්න කොල්ඩ්. හරි. අපි H2S ගෑස් වල පීඩනය අඩු කරනවා කිව්වහම ලේසට්ලි මූලධර්මයට අනුව හැමතිස්සෙම එයා උත්සාහ කරන්නේ අපි වෙනසක් කරාම පද්ධතියට පිටින් ඒ වෙනසේ තියෙන බලපෑම අඩු කරගන්න. ඒතර අපි H2S ගේ පීඩනය අඩු කරාම පළවෙනි සමතුලිතයට අනුව ලේසට්ලි මූලධර්මයෙන් එයා බලනවා මේ පීඩනය ආපහු තිබ්බ විදිහට ගන්න. එතකොට ඒ පළවෙනි සමතුලිතතාවයේ බිඳ වැටලා ඒක ආපහු ඇති කරගන්න ඕන නිසා මෙයා යනවා ආපසු දිශාවට. පළවෙනි එකේම ආපසු දිශාවට දිරිමත් වෙනවා කිව්වහම ඒකේ ප්‍රතිඵලයක් විදිහට H2S ඒකස් එකේ සාන්ද්‍රණය අඩුවීමක් වෙනවා. හරි නේද? H2S ගෑස් වල පීඩනය අඩු කරාම ලේසට්ලි මූලධර්ම යනවා ආපහු එයාගේ පීඩනය
වැඩි කරගන්න ඕනේ. ඒ නිසා ආපසු ප්‍රතික්‍රියා වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට H2S ගෑස් අඩු වෙනවා. දැන් H2S ගෑස් එක අඩු වුණාට පස්සේ ඒක බලපානවා දෙවෙනි ප්‍රතික්‍රියාවට. එතකොට දෙවෙනි එකට අපි අලුතෙන් කරපු දේ තමයි දෙවෙනි එකට අපි බාහිරව කරපු දේ තමයි H2S ගේ සාන්ද්‍රණය අඩු කිරීම. H2S ගේ සාන්ද්‍රණය අඩු කරාම ලේ චැටලි මූලධර්ම යනවා. ඒක ආපහු වැඩි කරගන්න ඕනේ නිසා පද්ධතිය ආපහු ආපස්සට යනවා. ඒක බලපානවා මෙතන ඉන්න HS- මෙයාව අඩු වෙනවා. ඒක මේ ප්‍රතිපලයක් විදිහට. එතකොට මේ අඩු වෙච්ච එක්කෙනාගේ බලපෑම මෙතෙන්ට වෙනවා. එතන HS- අඩු වෙච්ච නිසා එයාව වැඩි කරගන්න ඕන නිසා පද්ධතිය ආපහු පිටිපස්සට යනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට S2- අඩු වෙනවා. ඔයාලට ඕන නම් මේක මේ දෙකම එකට ලියාගෙන එහෙම හිතුවත් කමක් නැහැ. H2S ධන 2 H+ හැදෙනවා S2 ධන S2- කියලා ලියාගෙන කරත් කමක් නැහැ. එතකොට මේක හේතු නිසා HS- ගේ සාන්ද්‍රණය ආපහු හරි ගසන්න ඕන නිසා ආපසු එක දිරිමත ඇද්දි S2- සාන්ද්‍රණය අඩු වෙනවා. ඒතර පළවෙනි එකේ කියලා තියෙන සල්ෆයිඩ් සාන්ද්‍රණය වැඩි වේ කියලා කියන ප්‍රකාශය ඒ අසත්‍යයි. දෙකේ කියනවා උෂ්ණත්වය වැඩි කරනට සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය අඩු වේ. මේක අපි දන්නවා වායුවත් ජලය වීම අපි පටන් ගනිද්දිම කිව්වා ඩෙල්ටා H- වෙන තාපත් දායක ප්‍රතික්‍රියාවක් කියලා. එතකොට උෂ්ණත්වය වැඩි කරන විටනේ උෂ්ණත්වය වැඩි කරද්දී ලේ චැටලේ මූලධර්ම අණු එක අඩු කරගන්න ඕන නිසා ආපසු ප්‍රතික්‍රියාව තමයි දිරිමත් වෙන්නේ. දැන් තාපදායක ප්‍රතික්‍රියාවක් නම් ඒක තාපදායක එකක් වෙනකොට උෂ්ණත්වය වැඩි වෙනවා අවශෝෂකයක් විදිහට උෂ්ණත්වය අඩු වෙනවා. අපි ශක්ති විද්‍යාවේදී කතා කරලා තියෙනවා. එතකොට දැන් තාපදායක එක්කෙනෙක්ගේ ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක එක්කෙනෙක්ට අපි පිටින් උෂ්ණත්වය වැඩි කරාම යා උෂ්ණත්වය අඩු කරගන්න නිසා තාප අවශෝෂක දිශාවට තමයි යන්නේ. එතකොට ඒකෙත් අර කලින් ටිකම තමයි නේ එකක් ආපස්සට ගියාම මේ මෙතන අඩු වෙනවා ඒක අඩු වෙද්දි කලින් එකම තමයි. ඒක අඩු වෙද්දි මෙයත් ආපස්සට යනවා. මෙයා අඩු වෙච්ච නිසා මෙයත් ආපස්සට යනවා. ඒක ආපස්සට යද්දි HS- අඩු වෙනවා. එතකොට ඒව හදාගන්න මේගොල්ලෝ ආපස්සට යනවා. කලින් විදිහටම තමයි. එතකොට කියලා තියෙනවා සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය අඩු වේ. අන්න ඒක නම් හරි. B සත්‍යයි. උඩ එකම තමයි. ඊට පස්සේ ද්‍රාවණයට S2- එකතු කිරීම Na2S එකතු කිරීම ද්‍රාවණය වූ H2S විඝටනය අඩු කරයි. Na2S කියලා කිව්වහම මෙයා සම්පූර්ණයෙන් කැඩෙනවා Na+යි S2- මෙයාව සම්පූර්ණයෙන්ම කැඩෙනවා. මෙයා හොඳ ලවණයක් අපි ඉගෙනගෙන තියෙනවා ඉනෝගනික සෝඩියම් වල ලවණ ඔක්කොම සම්පූර්ණයෙන්ම දිය වෙනවා කියලා. එතකොට මේ හේතුවෙන් අපි එකපාරටම පිටින් S2- වැඩි කරා වගේ. මෙතන S2- වැඩි කරාම පද්ධතිය බලන එක අඩු කරගන්න යා යන්නේ ආපස්සට. එතකොට මෙතන HS- වැඩි වෙනවා. ආපහු පද්ධතිය යන්නේ ආපස්සට. එහෙනම් H2S ගේ විඝටනය අඩු කරා කියන කතාව උතනදී හරි. C සත්‍යයි. D ද්‍රාවණයේ pH අගය වැඩි කිරීම සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය අඩු කරයි. pH අගයයි H+ සාන්ද්‍රණයයි අතර තියෙන්නේ මතක තියාගන්න ප්‍රතිලෝම සම්බන්ධය. මේක ඍණ log 10 H+ නේ. එතකොට හොඳට මතක තියාගන්න H+ ගේ සාන්ද්‍රණය සහ pH අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය. H+ සාන්ද්‍රණය වැඩි කරොත් pH අගය අඩු වෙනවා. H+ සාන්ද්‍රණය අඩු කරොත් තමයි pH අගය වැඩි වෙන්නේ. එතකොට මෙතනදී pH වැඩි කරනවා කියලා කියන්නේ H+ ගේ සාන්ද්‍රණය අඩු කරලා තමයි තියෙන්නේ. මම යාව අඩු කරලා තමයි තියෙන්නේ. H+ ගේ සාන්ද්‍රණය අඩු කරාට පස්සේ එයාව වැඩි කරගන්න ඕන නිසා ප්‍රතික්‍රියාව ඉදිරි දිශාවට තමයි මේ නැඹුරු වෙන්නේ. එතකොට ඒ හේතුවෙන් සල්ෆයිඩ් සාන්ද්‍රණය වැඩි තමයි වෙන්නේ. එතකොට මේකේ තියෙන අඩුවේ කියලා Dත් වැරදි. එහෙනම් මේකේ නිවැරදි ප්‍රකාශ වෙන්නේ B සහ C උත්තරේ අංක 2. 35 පහත දැක්වෙනවේ නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක් ප්‍රතික්‍රියා වන්නේ කුමන ඒවාද? මම කලින් අර කිව්ව ලිස්ට් එක මතකයි නම් මම කලින් කිව්වේ මොනා හරි ඇල්කීන ඇල්කයින කොටස් එක්ක
මේ කොටස් කඩලා මේවට එක එක ඒවා ආදේශ වෙනවා. උදාහරණයක් ගත්තොත් මෙයාට HBr ප්‍රතික්‍රියාව වගේ ඒවා. අපි කියනවා ඉලෙක්ට්‍රෝෆිලික ආකලන. ඊට පස්සේ බෙන්සීන්ට එක එක ඒවා සම්බන්ධ වෙන ඒවා. අපි ගමු උත්තරයක් Cl2 FeCl3. එහෙම නැත්නම් CH3Cl නිර්ජලීය AlCl3. මෙන්න මෙහෙම උදාහරණ ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ. ඊට පස්සේ නියුක්ලියෝෆිලික ආකලන කියන්නේ මේ ඇල්ඩිහයිඩ් කීටෝන වල මේ බන්ධන කොටස් කඩලා මොනවා හරි ප්‍රතික්‍රියා වෙන ඒවා ග්‍රිනාඩ් හරි සෝඩියම් දැම්මහම හරි ඇල්ඩෝල් හරි මොනවා හරි මෙහෙම මේ ওই වගේ ප්‍රතික්‍රියාවක් වෙන්න තැනක් නියුක්ලියෝෆිලික ආකලන. මේවා ඕගනික් වලදී අපි කතා කරා මේවා තේරෙන ඕගනික් ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඕගනික් අඩුපාඩු තියෙනවා නම් පොඩ්ඩක් මට මැසේජ් එකක් දාන්න. මම මේ වීඩියෝ සෙට් එක එවන්නම්. ඒවා ගොඩාක් වෙලා යන්නේ නැහැ ඉවර කරගන්න. ඊට පස්සේ නියුක්ලියෝෆිලික් ආදේශ කියලා කියන්නේ CH3 CH2 Cl වගේ එකකට මොනවා හරි කොටසක් අපි ගමු සාන්ද්‍ර NH3 නැත්නම් NaNH2 දැම්මහම Cl එක ගැලවිලා NH2 කොටස් සම්බන්ධ වෙන ඒවා තමයි නියුක්ලියෝෆිලික් ආදේශ කියලා කියන්නේ. ඒතර බලමු අපි පළවෙනි එකට උත්තරේ. පළවෙනි එකේ තියෙන්නේ ඇල්ඩිහයිඩ් කීටෝන කොටසක ද්විත්ව බන්ධනය කඩලා ඒකට CN එකක් ආදේශ වෙලා. එතකොට ඒක වැටෙන්නේ නියුක්ලියෝෆිලික් ආකලන ගොඩට. B බලන්න. අනේ ඒක නම් හරිනේ. මේ මෙතන මොනවා හරි මෙතන ඩෙල්ටා මයිනස් ඩෙල්ටා ප්ලස් විදිහට ඉන්න මේ CH3 CH2 OH හරි CH2 CH3 Cl හරි කොටසකට මොකක් හරි ඒ වගේ මේ CH3 CH2 කොටසක තියෙන එකක් ගලවලා වෙනත් කොටසක් සම්බන්ධ වෙනවනම් එහෙම ගන්න නියුක්ලියෝෆිලික් ආදේශ වෙනවා. ඒතර B හරි. C බලන්න. ඒකෙත් එහෙම එකක්මයිනේ. මේ ඇල්කිල් කාණ්ඩයක තියෙන Cl එකක් හරි මොනවාම හරි OH හරි මොනවා හරි කොටසක් ගලවලා ඒකට වෙනත් කොටසක් ආදේශ වෙනවා නියුක්ලියෝෆිලික් ආදේශ. අන්තිම එක මුක්ත කාණ්ඩක ප්‍රතික්‍රියාවක්. එයා ওই ගණයට වැටෙන්නේ නැහැ. එහෙනම් ඔකේ උත්තරේ වෙන්නේ B හා C. උත්තරේ අංක 2. ඊට පස්සේ 36 වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම ඉහළ යාම සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශ නිවැරදි වේද කියලා අහලා තියෙනවා. ඕකේ මුහුදු ජලයේ ආම්ලිකතාවය ඉහළ යාමට දායක වේ. වායුගෝලයේ ඉන්න CO2 ඉහළ ගියොත් CO2 ගෑස් එක මුලින්ම ජලයේ දිය වෙලා CO2 ඒකවස් වෙනවා. CO2 ඒකවස් H2Oත් එක්ක එකතු වෙලා හදා ගන්න පුළුවන් යාට H2CO3 කියන දුබල ආම්ලික ද්‍රාවණය. මෙයා දුබල ආම්ලයක්. ඒතර අපි දන්නවා මෙයාට කැඩෙන්න පුළුවන්. එයත් කැඩෙන අර H2S වගේම තමයි. මේවා භෞතික අවස්ථා දාන්න ඕනේ. එතකොට CO2 ප්‍රමාණය වැඩි වුණොත් කියලා තමයි තියෙන්නේ. CO2 ප්‍රමාණය වායුගෝලයේ වැඩි වුණොත් කලින් ප්‍රශ්නේ වගේමයි ලේසට්ලිය එක අනුව ඉදිරි ප්‍රතික්‍රියාව දිරිමත් වෙනවා. එතකොට CO2 ඒකස් වැඩි වෙනවා. ඒතර මෙයා වැඩි වෙන නිසා අපහු ඉදිරි ප්‍රතික්‍රියාව දිරිමත් වෙනවා. මෙයා වැඩි වෙනවා. මේක වැඩි වෙන නිසා ඉදිරි එක දිරිමත් වෙනවා. මේවා වැඩි වෙනවා. ඉදිරි ප්‍රතික්‍රියාව දිරිමත් වෙනවා. අන්තිමටම H+ වැඩි වෙනවා. ඒ කතාව එතකොට හරිනේ ආම්ලිකතාවය ඉහළයි කියන එක හරි. එතකොට ඒක සත්‍යයි. 2. ජල පද්ධතිවල කඨිනත්වය අඩු කරයි. දැන් මෙතනදී ජලයේ ආම්ලිකතාවය වැඩි වෙනකොට පස්වල තියෙන කැල්සියම් 2+ මැග්නීසියම් 2+ වගේ අයන තියෙන සංයෝග උදාහරණයක් මැග්නීසියම් කාබනේට් කැල්සියම් කාබනේට් වගේ ඒවා දිය වෙලා ඒ අයන ජලයට එකතු වෙනවා. එතකොට මූලිකවම දැන් කඨිනත්වයට බලපාන කැල්සියම් 2+ මැග්නීසියම් 2+ නේ. එතකොට ඒගොල්ලෝ දිය වෙන නිසා ජලයේ කඨිනත්වය වැඩි වෙනවා. එතකොට ඔක අසත්‍යයි. 3 සූර්යාගෙන් පැමිණෙන UV කිරණ ප්‍රබලව අවශෝෂණය කරයි. එහෙම එකක් UV අවශෝෂණයක් නම්
CO2 ගෙන්නා වෙන්නේ නැහැ. ඒ නිසා ඕක අසත්‍යයි. D එය අම්ල වැසි වලට දායක නොවේ. CO2 ජලය දිය වෙලා එන්නේ අපි කියව දුබල H2CO3 අම්ලය. එතකොට මේකේ ආම්ලිකතාව ගොඩාක් දුර්වලයි. ඒ නිසා CO2 දියවීම නිසා ඇතිවෙන වැස්සකට අපි අම්ල වැස්සක් කියලා සාමාන්‍යයෙන් කියන්නේ නැහැ. මොකද CO2 වලින් ඇතිවෙන pH අගය අර අම්ල වැස්සකින් ඇතිවෙන pH අගය තරම්ම pH අඩු වෙන්නේ නැහැ. කියන pH අගය අඩුයි කියන්නේ ආම්ලික ගතිය වැඩි කියලානේ. ඒතට ඒ CO2 මගින් අර මේ අම්ල වැස්සක pH අගය ඇති කරන්න තරම් ආම්ලිකතාවයක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ CO2ට. ඒ නිසා එකෙන් අම්ල වැස්සක් ඇති වෙන්නේ නැහැ. අම්ල වැස්සක් ඇති කරන්න නම් SO2, SO3, NO2 වගේ ඒවා ඉන්න ඕනේ. ඒතර ඔකේ D හරි ඇති නොවේකින්ද හරි. ඒතර උත්තරේ A හා D අංක 4. ඊට පස්සේ 37 D 3D ගණුවේ මූලද්‍රව්‍යයන් සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශනය නිවැරදි වේද? 3D ගණුවේ මූලද්‍රව්‍ය අතරින් ඉහළම පළමු අයනීකරණ ශක්තිය Zn වලට ඇත. ඒක හරි. මොකද සිංක් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වොත් අන්තිමට මෙන්නේ 3D10 කියලා. මේක පූර්ණ පිරීමක්. ඒ කියන්නේ මේක ස්ථායි පිරීමක්. මෙහෙම සම්පූර්ණයෙන්ම පිරීලා ඉන්නකොට සම්පූර්ණයෙන් හරි අර්ධ වශයෙන් හරි පිරීලා ඉන්නකොට අපි දන්නවා ස්ථායි. ඒතර මේ ස්ථායීකම කඩන්න අමාරුයි. ඒ නිසා ඉසෙඩෙන්ගේ ඉහළම පළමු අයනීකරණ ශක්තිය ඉසෙඩෙන්ට තියෙනවා කියන එක හරි. ප්‍රධාන කාණ්ඩයේ S හා P ගොනු බොහෝ මූලද්‍රව්‍යවල අයනමෙන් නොව 3D ගොනුවේ ලෝහ අයන උච්ච වායු වින්‍යාසය ලබා ගන්නේ කලාතුරකින්. B හරි. SP ගොනු වල මූලද්‍රව්‍ය වලදී දැන් ආවර්තය දිගේ ඉන්නමයි ඇඳලා පෑන්නේ. ආවර්තය දිගේ දකුණට යන සෙට් එකක් අපි ගත්තොත් දැන් සෝඩියම් ප්ලස් මැග්නීසියම් 2+, ඇලුමිනියම් 3+. එහෙම නැත්නම් ආයන වලින් ගත්තම දැන් මේක කියන්නේ අයන ඔක්කොම අයන ගන්න කියන්නේ කැටයන අනායන දෙකම. ඒතර මේ පැත්තෙන් ගත්තොත් F- O2-, N3-. මම ඇන්නේ දෙවෙනි ආවර්තයට මේ ටික තුන්වෙනි ආවර්ත සෙට් එක. මේ කවුරු ගත්තත් මේ හැමෝම ලබා ගන්න උච්ච වායු වින්‍යාසයක් තමයි. හැබැයි 3D ගණුව එහෙම නෑ. මේවයේ එහෙම උච්ච වායු වින්‍යාස ලබා ගන්න ඕනෙමයි කියලා නෑ. CO2+ ගත්තත්, නිකල් 2+ ගත්තත් මේවා එහෙම මේ උච්ච වායු වින්‍යාසය අනිවාර්යෙන් ලබා ගන්න ඕනේ කියලා එකක් නෑ. මේවා වියුග්ම ඉලෙක්ට්‍රෝන තියෙනවා. අර බාගෙට පිටිච්ච විදිහට තියෙනවා. ඊට පස්සේ 3D ගුණයේ මූලද්‍රව්‍යවල විද්‍යුත් ඍණතාවයන් අනුරූප S ගුණයේ මූලද්‍රව්‍යවල විද්‍යුත් ඍණතාවයට වඩා වැඩි නමුත් පරමාණුක අරයන් අනුරූප S ගුණයේ මූලද්‍රව්‍යවල පරමාණුක අරයන්ට වඩා අඩුයි. ඒකත් හරිනේ. D ගුණය අපි ගත්තොත් දැන් මෙහෙම ආවර්තදී දකුණට යනකොට න්‍යෂ්ටික ආරෝපණ වැඩි වෙනවානේ. ප්‍රෝටෝන ගාන වැඩි වෙනවත් එක්ක න්‍යෂ්ටිය ඇතුලේ න්‍යෂ්ටික ආරෝපණ වැඩි වෙනවා. එතකොට අපි දන්න න්‍යෂ්ටික ආරෝපණ වැඩි වෙනකොට පරමාණුක අරයන් සමනේ කුඩා වෙනවා. එතකොට මේ පැත්තේ තියෙන S ගුණය ඒවට වඩා මෙහෙට යන D ගුණයගේ පරමාණුක අරයන් කුඩා වෙනවා. සාමාන්‍යයෙන් එතකොට දැන් හැබැයි D ගුණය අලුතෙන් පිරෙන්නේ ඉලෙක්ට්‍රෝන ඒක අර බාහිර ශක්ති මට්ටමට නෙමෙයි අභ්‍යන්තර ශක්ති මට්ටමකට. හැබැයි එතනත් අර ඉලෙක්ට්‍රෝන මේ ආකර්ෂණයක් තියෙන නිසා න්‍යෂ්ටියෙන් ඒ අඩුවීමක් තියෙනවා. හැබැයි අර S ගොනුවේ තරම් අර ප්‍රබලව මේ අනිත් ගොනු වල වගේ එච්චරම ලොකුවට අඩුවීමක් වෙන්නේ නැතුව අර පොඩි අඩුවීමක් පෙන්වන්න හේතුව තමයි ඒක අර බාහිර ශක්ති මට්ටමට නෙමෙයි අභ්‍යන්තර ශක්ති මට්ටමකට පිරෙන නිසා ඒකේ අර පොඩි ඉලෙක්ට්‍රෝන විකර්ෂණයක් තියෙනවා. ඒ නිසා තමයි අර මේ අනිත් ගොනු වල වගේ දකුණු පැත්තට එද්දී අර ලොකුවට අඩුවීමක් නැතුව අර එක ළඟ අගයන් යන්නේ. හැබැයි මේකෙත් පොඩි දෙයක් කියන්න ඕනේ. මේක 2020 මට මතක විදිහට අහලා තිබ්බා. ආවත්ලා වගේ දකුණට යද්දී
D ගොනුවේ මූලද්‍රව්‍යවල අරය අඩු වෙනවද කියලා. එහෙම අරය අඩු වෙගෙන ගියාට එක තැනක් වෙනවා බලන්න එක මේ රිසෝස් බුක් එකේ දීලා තියෙනවා අඩු වීගෙන ගිහිල්ලා නිකල් වෙනකන් අඩු වෙලා කොපර් වලදී ආයෙමත් පොඩ්ඩක් වැඩි වෙනවා. ඒ කියන්නේ මෙහෙම අඩු වීගෙන ගිහිල්ලා මෙහෙම කොපර් වලදී ආපහු චුට්ටක් වැඩි වෙලා මේ තියෙනවා. අන්න ඒ නිසා මේක හරියටම අපිට අඩු වෙනවා කියලා ගන්නත් බෑ ඩී ගණු ඒවා. මේ ඔක්කොමලා එහෙම අඩු වෙන්නේ නැහැ. ඒක චුට්ටක් බලන්න රිසෝස් බුක් එකේ අර පොඩි වගුවක් වගේ තියෙනවා. ඒකේ ඉලක්කම් ටිකක් තියෙනවා. ඒකෙන් චුට්ටක් ඔයාලට බැලුවොත් ඒක පේයි. එතකොට සාපේක්ෂව අඩු වෙනවා තමයි ඉස්ගුණයට වඩා අඩු අරයන් තමයි තියෙන්නේ. අරකට චුට්ටක් ඔළුවේ තියාගන්න. ඊට පස්සේ ඒක ඒතර හරිනේ. අවර්ණ සංයෝග සාධන 3D ගුණයේ මූලද්‍රව්‍ය වෙන්නේ ටයිටේනියම් සහ ඉසෙඩෙන්. ටයිටේනියම් 4+ අවර්ණයි. ඉසෙඩෙන්ගේ 2+ එක අවර්ණයි. ඊට අමතරව SC3+ උත් අවර්ණ සංයෝග හදනවා. මේවයි අර යුග්ම ඉලෙක්ට්‍රෝන නැතිව සම්පූර්ණ පිරීමක් තියෙන වින්‍යාස ගනිද්දී ඒගොල්ලෝ අවර්ණ සංයෝග තමයි හදන්නේ. එතකොට ඒක උත්තරේ ABC. 38 සංතෘප්ත වාෂ්ප පීඩන P0A P0B වන AB වාෂ්පශීලී ද්‍රව පරිපූර්ණ ද්‍රාවණයක් සාදයි සංවෘත බඳුනක් තුළ AB ද්‍රවයන්හි මිශ්‍රණයක් එබැයි වාෂ්ප කලාපය සමග සමතුලිතව ඇත. බඳුනෙහි පරිමාව වැඩි කර උෂ්ණත්වයේදීම සමතුලිතතාවය නැවත ස්ථාපිත වූ පසු පහත සඳහන් කුමන නිවැරදි වේද? හරි. මේ කියන්නේ මේකේ A සහ B මිශ්‍රණයක් තියෙනවා කියලානේ කියන්නේ. A B දෙන්නේ දිය වෙලා ඉන්නවා කියලානේ. ඒවයි සංතෘප්ත වාෂ්ප පීඩන දීලා තියෙනවා. වාෂ්ප කලාපයත් එක්කම සමතුලිතව ඉන්නවා. මේ පැත්තේ A ගෑස් B ගෑස් ඔහොම ඉන්නවා. මේකේ ලික්විඩ් විදියට ඉන්නවා. පරිමාව වැඩි කරොත් බඳුනක වැඩි කරලා ඒකදිම සමතුලිතතාවයට આવත්. හරි. පරිමාවක් වැඩි කරනවා කියලා කියන්නේ එතකොට අනිත් පැත්තට වායු කලාපයේ පීඩන අඩු කරනවා කියන එකනේ. A ගේ සහ B ගේ වායු කලාපයේ පීඩන අඩු කරනවා කියන එක තමයි ඒකෙදි කියන්නේ. එහෙනම් අපි මෙයාලගේ පීඩන අඩු කරොත් A ගේ B ගේ පීඩන අඩු කරොත් ආපහු ලේසැටි මූල ධර්ම අනුව එයාලගේ පීඩන වැඩි කරගන්න ඕන නිසා වැඩියෙන් A සහ B දෙන්න වාෂ්ප වෙනවා. ඒතර AB දෙන්නගෙන් වැඩිපුර වාෂ්පශීලී වෙන එක්කෙනා තමයි වැඩියෙන් වාෂ්පශීලී වෙන එක්කෙනා තමයි වැඩිපුර වාෂ්ප වෙන්නේ වාෂ්ප කලාපයට යන්නේ. මේකෙදි එතකොට දීලා තියෙනවා දෙන්න අසමානයි කියලා. ඒතර බලන්න උත්තර ටික AB යම් ප්‍රමාණයක් වාෂ්ප කලාපයට යන අතර ද්‍රව කලාපයේ සංයුතිය නොවෙනස්ව පවතී. එහෙම කියන්න බෑ. වාෂ්ප කලාපයට යනවා නම් AB යම් ප්‍රමාණයක් ද්‍රව කලාපයේ සංයුතිය වෙනස් වෙනවා. ඊට පස්සේ AB යම් ප්‍රමාණයක් වාෂ්ප කලාපයට යන අතර වාෂ්ප කලාපයේ සංයුතිය නොවෙනස්ව පවතී. වාෂ්ප කලාපයේ සංයුතිය වෙනස් වෙනවා. මේගොල්ලෝ වාෂ්ප වෙලා යනවා කියලා කියන්නේ. ඊට පස්සේ AB යම් ප්‍රමාණයක් වාෂ්ප කලාපයට යන අතර ද්‍රව කලාපයේ සංයුතිය වෙනස් වේ. ඒ කතාව හරි. AB යම් ප්‍රමාණයක් වාෂ්ප කලාපයට යන අතර වාෂ්ප කලාපයේ සංයුතිය වෙනස් වෙනවා. මෙයාලා වාෂ්ප වෙලා යනවා එකම වාෂ්පශීලීතාවය වැඩි එක්කෙනා තමයි වැඩියෙන් වාෂ්ප වෙන්නේ. එතකොට මේ එකම ප්‍රමාණයකින් වාෂ්ප වෙනව නෙවෙයි. එතකොට සංයුති දෙකේදීම වාෂ්ප සහ ද්‍රව දෙකේදීම වෙනස් වෙනවා. 39 බලමු. දුබල අම්ලයක ජලීය ද්‍රාවණයක් සම්බන්ධයෙන් පහත සඳහන් කුමන ප්‍රකාශන නිවැරදි වේද? දුබල අම්ලයේ සාන්ද්‍රණය අඩු වන විට ද්‍රාවණයේ සන්නාගතා වැඩි වේ. දුබල අම්ලයක් කියලා කියන්නේ අපි අර කලින් කිව්ව H2S H2CO3 ඇසිටික් වගේ සම්පූර්ණව විඝටනය නොවන අම්ලයක්. මොන ගන්නේ? එතකොට මේක සම්පූර්ණයෙන් විඝටනය වෙන්නේ නැහැ.
මේකෙදි කියන විදිහට දැන් මේක දැන් ද්‍රාවණයක සන්නායකතාවය ඇති කරන්නේ මෙන්න මේ ද්‍රාවණය මේ අම්ලයේ කැඩිලා මේ ලැබෙන අයන වලින්. හරිද? ඒතරේ අයන තමයි මේකෙදි මේ සන්නායකතාවය ඇති කරන්නේ ද්‍රාවණයකදී. එතකොට අපි මේ ද්‍රාවණයේ අ, අම්ලයේ සාන්ද්‍රණය අඩු කරොත් ලේ චැටලි මූල ධර්මය අනුව මොකද වෙන්නේ? අයන සාන්ද්‍රණය අඩු කරනකොට මේ පස ප්‍රතික්‍රියාව දිරිමත් වෙනවා. එයා වැඩි කරගන්න ඕන. කියන්නේ අම්ලයේ අපි සාන්ද්‍රණය අඩු කරනකොට පස ප්‍රතික්‍රියාව දිරිමත් වෙනවා. මේ අම්ලය වැඩි කරගන්න ඕන විදිහට. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ අයන වල සාන්ද්‍රණත් අඩු වෙනවා නේ. අයන වල සාන්ද්‍රණත් අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? අයන වල සාන්ද්‍රණ අඩු වෙනකොට සන්නායකතාවය අඩු වෙනවා. සන්නායකතාවය ඇති කරන්නේ මේ අයන වලින්. මේ අයන චලනය වෙලා අයන තමයි සන්නායකතාවය ඇති කරන්නේ. එතකොට අයන වල සාන්ද්‍රණත් අඩු වෙනවා. කියන්නේ සන්නායකතාවය අඩු වෙනවා. ඉතින් එක වැරදි. ඒ වැරදි. ප්‍රසේෂණත්වය වැඩි වෙන විට ද්‍රාවණයෙහි සන්නායකතාවය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙද්දි මොකද වෙන්නේ? අයනවල චාලක ශක්තිය වැඩි වෙනවා. එතකොට අයන වලට චලනය වෙන්න තියෙන හැකියාව වැඩි වෙනවා. ඒතර උෂ්ණත්වය වැඩි වෙද්දි සන්නායකතාවය වැඩි වෙනවා. B හරි. ද්‍රාවණයට වැඩිපුර ජල එකතු කිරීමේදී ද්‍රාවණයේ සන්නායකතාවය අඩු වෙනවා නමුත් දුබල අම්ලයේ විඝටන භාගය වැඩි වෙයි. ද්‍රාවණයට ජල එකතු කරද්දී මොකද වෙන්නේ? දුබල අම්ලයේ සාන්ද්‍රණය මේ ඇසිටික් ගත්තොත් එයාගේ සාන්ද්‍රණය අඩු වෙනවා. ඒතර ඉස්සෙල්ලා වගේම සාන්ද්‍රණය වැඩි කරගන්න නිසා ආපසු දිශාවට තමයි මේක දිරිමත් වෙන්නේ. එතකොට අයන දෙකේ මේ අයනවල සාන්ද්‍රණ අඩු වෙනවා. ඒතකොට සන්නායකතාවය අඩු වෙනවා. ඒක හරි. දුම්ලාම්ලයේ විඝටන භාගය කියන්නේ මොකද්ද? ඇල්ෆා. මතකයිද අපි ඔස්වල්ගේ තනුකරන මූලධර්මයෙන් ඉගෙන ගත්තා ඇල්ෆා කියලා කියන්නේ Ka යට C කියලා. එහෙමනම් සාන්ද්‍රණය අඩු වෙනකොට විඝටන භාගය නම් වැඩි වෙන එක තමයි වෙන්නේ. එහෙනම් කියලා තියෙන එක C හරිනේ. මේ විඝටන භාගය කියලා කියන්නේ අර එක මවුලයකින් විඝටන වෙන ප්‍රමාණය. දැන් මේ H+ ගේ හරි ඇසිටික් ගේ ඇසිටේට් ගේ හරි මේ දෙනගේ එකක් සාන්ද්‍රණය විදිහට ලියනකොට මේක ලියන්න ඕනේ අපි ඇල්ෆා C විදිහට මේවා දන්නවා නේද මේ බේසික් මේවා pH පාඩම් ගන්නදී මේවා ගන්නනවා අම්ලවල විඝටන ගන්නදී. ඊට පස්සේ දුබල අම්ල ද්‍රාවණයෙහි NaClS ද්‍රවණය කර විට සන්නායකතාව අඩු වේ. මේ දැන් අපි මේ කෑල්ල තාම මේ අර ප්‍රෝග්‍රෑම් එකේ අපි මේවා කරලා නැති නිසා මේවා බැරි වුණා කියලා වැඩිය වද වෙන්න එපා. මේ ඉතුරු ටික පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. දැන් අපි තාම මේ අම්ල විඝටන ඒව ටික කරේ නැහැ. ඒ නිසා ඒව බැරි වුණා කියලා මේ ලොකුට වද වෙන්න එපා. අනිත් ටික කරගත්තොත් හරි මේවර දන්න අයට තමයි මම මේ කිව්වේ. දැන් මුකුත්ම දන්නේ නැති එක්කෙනෙක් මේක බැරි වුණා කියලා බය වෙන්න එපා. මේ වෙලාවේ විභාගෙට තව පොඩ්ඩක් දවසක් තියෙන. ඒක බැරි වුණා කියලා මේ ලකුණු ගොඩාක් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා මේ අනිත් ටික හොඳටම කරන්න. ඊට පස්සේ දුබල අම්ල ද්‍රාවණයෙහි NaCl සොලිඩ් ද්‍රවණය කර විට සන්නායකතාවය අඩු වෙනවා. NaCl කියලා කියන්නේ ජලය සම්පූර්ණයෙන්ම දිය වෙන සම්පූර්ණයෙන් විඝටනය වෙන එක්කෙනෙක්. ඒතකොට NaCl ජලය දිය කරාම තව අලුතෙන් අයන එනවා Na+ සහ Cl- කියලා. එන එයා පූර්ණව විඝටනය වෙන එක්කෙනෙක්. ඒතර NaCl වතුර දිය වෙද්දී සම්පූර්ණ අයන සාන්ද්‍රණය ඒ කියන්නේ මේ සච්චරණය වෙන්න පුළුවන් චලනය වෙන්න පුළුවන් සංචරණය වෙන්න පුළුවන් සම්පූර්ණ අයන ප්‍රමාණය වැඩි වෙන එක තමයි වෙන්නේ NaCl දැම්මොත්. ඒ නිසා එහෙමනම් ද්‍රාවණයේ මුළු අයන සාන්ද්‍රණය වැඩි වෙන එක තමයි වෙන්නේ. ඒතරත් සන්නායකතාවය ඉහළ යන්නේ. ඒකට D අසත්‍යයි. මේක හරි විදිහට තියෙන්නේ B හා C. ඊට පස්සේ 40. ඒ සංයෝගයේ සම්බන්ධයෙන් පහත් දැක්කෙන කුමන ප්‍රකාශන නිවැරදි වේද? තමයි අපි අර FSB කරන ප්‍රෝග්‍රෑම් එකේ ඔයාලට B එකකට යන්න ඕන කරන පාඩම් ටික ඔක්කොම කරලා තියෙනවා. තව කීපයක් කරනවා අමතරවත්. එතකොට මේ අර පොඩි පොඩි ඒවා බැරි වුණා කියලා බද වෙන්න එපා. ඔයාලගේ රිසල්ට් එකකින් අඩුවක් වෙන්නේ නැහැ. අපි අනිත් ටික ඔක්කොම ප්‍රැක්ටිස් කරනවානේ. මම මේ ටික කියන්නේ අර අපි මේ ප්‍රෝග්‍රෑම් එකේ කතා නොකරපුවත් අපි කියන්නේ කවුරු හරි මේ පාඩම් දන්න ළමයෙක් හිටියොත් පවුනේ. ඒ නිසා යාළුවටත් එක්ක තමයි ඔක්කොම ටික පැහැදිලි කරන් යන්නේ. එතකොට මේක ඔයා දන්නේ නැත්නම් මේක තියරි දන්නේ නැත්නම් මේක බල බල ඉන්න එපා. මේක ස්කිප් කරන්න. මේ අර ලකුණු අඩුම මට්ටමක එක්කෙනෙක්ට B එකක් හදාගන්න අර හැම පොඩි පොඩි එකම ඕනේ වෙන්නේ නැහැ. ඒ නිසා මේක බෑයි කියලා මේ හිත කලබල කරගන්න එපා.
අනිත් B එකකට අදාළ ගොඩක් අපි කරලා තියෙන ඊට වැඩියනොත් මේ දවස්වල ටිකක් කරනවා. ඒ නිසා මේ අර ඔයා බය වෙන්න එපා එකක් බැරි වුණා කියලා. ඊට පස්සේ 40 ඒ සංයෝගය සම්බන්ධයෙන් පහත දැක්වෙන කුමන ප්‍රකාශ නිවැරදි වේද? හ්ම්. ඒ ජ්‍යාමිතික සමාවේවිකතාවය පෙන්වනවා. ජ්‍යාමිතික පෙන්වන්න නම් මොකද්ද තියෙන්න ඕනේ අවශ්‍යතාවය? මේව නම් දන්නවා හැමෝම. ඕගනික් වලදී මේවා කතා කරා. මේ ද්විත්ව බන්ධනය කියන සීට එකිනෙකට වෙනස් කාණ්ඩ දෙකක් සම්බන්ධ වීම තමයි වෙන්න ඕනේ. හරිද? මේ ද්විත්ව බන්ධනය තියෙන සීට එකිනෙකට වෙනස් කාණ්ඩ දෙකක්. හරිනේ මේ පැත්තේ H, මේ පැත්තේ CH3. මේ පැත්තෙත් එකිනෙකට වෙනස් කාණ්ඩ දෙකක් නේ තියෙන්නේ. ඕක තමයි ජ්‍යාමිතික ඇති වෙන්න ඕනේ. සිස් ට්‍රාන්ස් තිබීම අනිවාර්ය නෑ. සිස් ට්‍රාන්ස් තිබීම අනිවාර්ය නෑ. මෙහෙම නෙන්නේ. එතකොට මේ C කෙනෙක් ගත්තාම එකිනෙකට වෙනස් කාණ්ඩ දෙකක් නම් තියෙන්නේ. ජ්‍යාමිතික සමාවේවිකතාවය තියෙනවා. හරි සිස්ටම්ස් තියෙන්න ඕනේ මේ එක C කෙනෙක් ගත්තාම එකිනෙකට වෙනස් කාණ්ඩ දෙකක් තියෙනවා. මේ C එක ගත්තාම එකිනෙකට වෙනස් කාණ්ඩ දෙකක් තියෙනවා. ඒක තමයි වෙන්නේ. ඒ ප්‍රකාශ සමාවේවිකතාවය නොපෙන්වයි. ඒ ප්‍රකාශ පෙන්වනවා නේද? ඒකේ බලන්න කයිරල් කාබන් කෙනෙක් ඉන්නවා. මේව නම් අපි හොඳට කතා කරපුවා ඕගනික් වල. මේව බැරි වෙන්න බෑ. අපි FSB ප්‍රෝග්‍රෑම් එකේ කතා කරපුවා. නේ? එකිනෙකට වෙනස් කාණ්ඩ හතරක් ඉන්නවා. එහෙනම් මේකේ ප්‍රකාශ සමාවේවිකතාවය පෙන්වනවා. එහෙනම් දෙක වැරදි. B වැරදි. A හරි. ඊට පස්සේ A PCC දැම්මහම ලැබෙන ඵලය. A PCC දැම්මහම මොකද්ද වෙන්න පුළුවන්? මේ ද්විතීක ඇල්කොහොලයට කීටෝනයක් වෙන්න පුළුවන්. ඒතර මොකද්ද හම්බ වෙන්නේ? හ්ම්. එකම කාණ්ඩේ නේ එන්නේ. එහෙමනම් මේ එකම සීට සමාන කාණ්ඩ තියෙනවා නම් මම කව ජ්‍යාමිතික පෙන්වන්නේ නැහැයි කියලා. නොපෙන්වයි කිව්වහම එතකොට PCC දැම්මහම පෙන්වයි කිව්වොත් C වැරදි. D වල නොපෙන්වයි කියන එක හරි. එහෙනම් හරි උත්තර වෙන්නේ A සහ D. හරි. මම මේ 40 50 ටිකයි 30 40 ටිකයි වෙනමම අප්ලෝඩ් කරන්න.